පුතේ හැමෝටම සුබ සන්ධ්‍යාවක්. අපි අද දවසේ සාකච්ඡා කරන්න යනවා ඔයාලත් එක්ක අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ උපකාරක තක්සේරුව කියන ප්‍රශ්න පත්‍රය 2026 මේ පාර A level ලියන දරුවන්ට අමාත්‍යාංශයේ මගින් ලබා දීලා තියෙන ප්‍රශ්න පත්‍රය. හරි. එතකොට අපි මේක මම කිව්වා ඔයාලත් එක්ක කලිනුත් සාකච්ඡා කරනවා කියලා. ඉතින් ඒක නිසා අපි අද දැන් අනිත් එක ඔයාලට ප්‍රශ්න 50ම උත්තර දෙන්න පුළුවන්. මම විශ්වාස කරනවා මම මේක ගොඩක් කලින් දාලා තිබුණේ. print out එකක් අරගෙන මේක කරලා ඔයාලා සම්බන්ධ වෙනවා ඇති කියන විශ්වාසය මගේ ළඟ තියෙනවා. right? මොකද එහෙම නම් තමයි මේක ඵලදායි වෙන්නේ. 50න් කීයක් හරියනවද? ඒ කතාව හරියට ඔයාගේ මට්ටම මැනගන්න පුළුවන් වෙන්නේ ඔයා කරලා මේකට සම්බන්ධ වුණොත්. හරි පුතේ. එහෙනම් වැඩේ පටන් ගමු. මම පේපර් එක නිකන් මෙහෙම ඩිස්ප්ලේ එකේ දානවා. නමුත් ඔයා ළඟ පේපර් එක තියෙනවා නම් ඒක තමයි වඩාත්ම හොඳ. මොකද මට ප්‍රසන්ටේෂන් එකක් හදන්න වෙලාවක් නැහැ ඇත්තටම. right. එහෙනම් කියවලා බලමු පළවෙනි ප්‍රශ්නේ ඉඳන්. ප්‍රශ්න දාමු. සූක්ෂම ආර්ථික විද්‍යාවට හා සාර්වාර්ථික විද්‍යාවට අයත් සූක්ෂම ආර්ථික විද්‍යාවට හා සාර්වාර්ථික විද්‍යාවට අයත් සංසිද්ධීන් පිළිවෙලින් දැක්වෙන නිවැරදි පිළිතුර කුමක්ද? එහෙනම් අපිට වචනේ තියෙනවා සූක්ෂම, ඒ වගේම අපිට වචනේ තියෙනවා පුතේ සාර්ව. එහෙනම් කෙලින්ම මේ වගේ ලේසි ප්‍රශ්න අපි ටක් ගාලා කරගෙන යමු. සූක්ෂම කියන්නේ කුඩා ආර්ථිකයේ කුඩා ඒකක වලට බෙදලා. එහෙම නැත්නම් අපි කියනවා කුඩා ආර්ථික ඒකකවල හෝ විචල්යන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීම, භාණ්ඩයක මිල, භාණ්ඩයක ඉල්ලුම, සැපයුම මේ වගේ දේවල්. ඒක නිසා අපි කියනවා උත්තරේ අපිට ගන්න පුළුවන් දේශීය වෙළඳපොලේ තේ මිල. තේ මිල නම් ඒක මොකද්ද? සූක්ෂමයි. තේ මිල කියලා ගත්තොත් ඒක සූක්ෂමයි. ජාතික ආදායම කියලා ගත්තොත් ඒක සාර්වයි. එහෙනම් සූක්ෂම හා සාර්ව කියන දෙකට අදාළව උත්තරේ අපිට ගන්න පුළුවන් පුතේ. උත්තරේ අංක 3. එහෙනම් සූක්ෂම ආර්ථික විද්‍යාවට අදාළව තේ මිල ගන්න පුළුවන්. සාර්ව ආර්ථික විද්‍යාවට අදාළව මූර්ත ජාතික ආදායම කියන එක ගන්න පුළුවන්. ඒ අනුව නිවැරදි පිළිතුර අංක 1 අපිට අංක 3 අපිට ගන්න පුළුවන්. right. ඊළඟට පුතේ ප්‍රශ්න අංකය 2 ස්වභාවික ප්‍රාග්ධනයට අදාළ නිදසුන් පමණක් දැක්වෙන පිළිතුර තෝරන්න. පුතේ මෙතන නිර්වචනයේ මේ අලුත් සංකල්පයක් ස්වභාවික ප්‍රාග්ධනයේ වර්තමානයේ වැඩිපුරම කතා වෙන වචනයක්. පුතේ ස්වභාවික ප්‍රාග්ධනය කියන්නේ ස්වභාව ධර්මයේ තුලින් මිනිසාගේ ජීවන පැවැත්මට ස්වභාව ධර්මයේ තුලින් ලැබෙන සියලුම දේවල්. එතකොට ඒක ඇවිල්ලා පුළුල් කතාවක්. දැන් අපි භූමිය කියන සංකල්පය ඉගෙනගෙන තියෙනවා. හැබැයි භූමියට එහා ගියපු කතාවක් මෙතන තියෙනවා. උදාහරණයක් විදිහට වනාන්තර කියලා ගත්තොත් එහෙම ඒ වනාන්තර කියන එක ස්වභාව ධර්මයෙන් අපිට දෙනවනේ. හැබැයි ඒක ඔස්සේ මිනිසුන්ට ලැබෙන ලොකු දේවල් ටිකක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි මිනිස්සුන්ට ජීවත් වෙන්න ඔක්සිජන් ඕනි, කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. එතකොට ඒක ශාක විසින් අවශෝෂණය කරගන්නවා. ඔයා දන්නවා ප්‍රභා සංශ්ලේෂණය කියන වචනේ අහලා තියෙනවා. ඊළඟට ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම, ඊළඟට මිනිස්සුන්ට ඕනි ජල උල්පත්. එතකොට ඒ දේවල් ඊළඟට මිනිස්සුන්ගේ අර ස්වභාවික අපිට පස ඒ කියන්නේ පාංශුකාදනය නතර කරන්න. එතකොට මේ වගේ දැන් උදාහරණයක් විදිහට පරාගණය කියන එක. දැන් මිනිස්සුන්ට එළවලු වගා කරනවා. හැබැයි එළවලු වගා කරාට මේ මල්වල ගෙඩි හැදෙන්න නම් හරිද? ඒ පරාගණය කියන වැඩේ වෙන්න ඕනේ. ඒක ඇවිල්ලා ස්වභාව ධර්මයෙන් දෙන එක. එහෙනම් ස්වභාව ධර්මයෙන් අන්නේ දෙන පුළුල් දෙයට අපි කියන්නේ ස්වභාවික ප්‍රාග්ධනය කියලා. එහෙනම් පුතා ඔයාට දැන් තේරෙන විදිහට ඔයාගේ උත්තරේ දාන්න. ඔයාලගේ උත්තරේ දැම්මොත් තමයි මට ඇත්තටම ඔයාලා මේ වැඩේ තේරුම් අරගෙන කියන එක තේරෙන්නේ. right. එහෙනම් උත්තරේ අපි ගමු
උත්තරේ අංක කීයේ කියලාද? ස්වභාවික ප්‍රාග්ධනයට අදාළ නිදසුන් පමණක් දැක්වෙන පිළිතුර. හරි. දාන්න බලන්න ඔයාට. දැන් මම මේ කියපු වචන ටික අහගෙන දාන්න බලන්න. උත්තරේ අංක කීයද පුතේ අපි ගන්නෙ? උත්තරේ අංක 5 කියන එක අපිට මෙතන පැහැදිලිවම තෝරන්න පුළුවන්. ජල චක්‍රය කියන එක, පරාගන ක්‍රියාවලිය, දේශගුණය. නිවැරදි පිළිතුර අංක 5. ඊළඟ එක අපි යනවා පුතේ ප්‍රශ්න අංකය 3. කුෂිකාර්මික භාණ්ඩ හා කාර්මික භාණ්ඩ යන භාණ්ඩ දෙවර්ගයේ නිපදවමින් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත C ලක්ෂයෙන් කටයුතු කරන ආර්ථිකයක් උපකල්පනය කරන්න රටේ ප්‍රාග්ධන සම්පත් සම්භාරයට විශාල හානියක් සිදු දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙම ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය සම්බන්ධව සිදු බලපෑම වන්නේ. එතකොට දිට්වා සුළි කුණාටුව කියන්නේ පුතේ විශාල හානියක්. මෙතන වචනේම තියෙන විශාල හානියක්. මේක ඇස්සමේන්තු කරලා තියෙනවා රුපියල් වලින් මෙච්චර මිලියන ගාණක් හානි වුණා කියලා. අනිත් එක අපි දන්නවා මිනිස්සු මැරුණා ගොඩක්. ස්වභාවික දේපල හානි වුණා. ඊළඟට ප්‍රාග්ධන උපකරණ විශේෂයෙන්ම අපි ගත්තොත් පාරවල් කැඩිලා. එතකොට එහෙම වුණාම සම්පත් සම්භාරයට ලොකු හානියක් වුණා. ඒ සම්පත් සම්භාරයට ලොකු හානියක් වෙච්ච නිසා අපි කියනවා හැකියාව අඩු වෙලා හැකියාව මායිම් වක්‍රය කොහෙට විතැන් වෙනවා කියලාද? හැකියාව මායිම් වක්‍රය වමට විතැන් වෙනවා කියලා. ඒ අනුව නිවැරදි පිළිතුර වමට විතැන් වේ. හැකියාව මායිම් වක්‍රය වමට විතැන් වේ. නිවැරදි පිළිතුර අංක 1 අපිට ගන්න පුළුවන්. අංක 1 අපිට ගන්න පුළුවන්. ඔයාලා සක්‍රියම වැඩේට සම්බන්ධ වෙන්න පුතා. හරි. 10න් 10ට ඔයාලා ලකුණු දාගන්න. අනිත් එක මේක A level paper එකම කියලා හිතාගෙන වැඩේ කරන්න. ඊළඟ පුතේ 4 වෙනි එක සමාජීය වෙළඳපොළ ආර්ථිකයක් යනු. සමාජීය වෙළඳපොළ ආර්ථිකයක් කියලා කියන්නේ මොකද්ද? ඔයා දන්නවා දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ මිනිස්සුන්ට තමන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් නැති වුණාට පස්සේ රට තුළ ආදායම් බෙදී යාමේ විෂමතාවයක් ඇති වුණා. යුද්ධෙන් ආබාධ වෙච්ච මිනිස්සු හිටියා. ඒකත් එක්ක මිනිස්සුන්ට දුප්පත්කම කියන එක ලොකුවටම දැනුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සමාජ සාධාරණත්වයක් ඉටු කරන්න ඕනේ කියලා ජර්මනිය කියන රට ලෝකයට ආදර්ශයක් වුණා. මානව මිනිස්සුන්ගේ ආදායම් බෙදී යාමේ විෂමතාවය අවම කරලා දැඩි සමාජ ආරක්ෂණ ජාලයක් හැදුවා. ඒ සමාජ ආරක්ෂණ ජාලයක් හදපු ආර්ථිකයට තමයි කියන්නේ සමාජීය වෙළඳපොළ ආර්ථික. ඒ අනුව නිවැරදි පිළිතුර පුතේ අපිට තෝරන්න පුළුවන් උත්තරේ අංක 4. උත්තරේ 4. ඊළඟ අපි යම් පුතේ ප්‍රශ්නාංකය 5. ප්‍රශ්නාංකය 5. භාණ්ඩයක ඉල්ලුම් ප්‍රසාරණයක් සිදුවීමට බලපාන සාධකය වන්නේ පුතේ ඉල්ලුම් ප්‍රසාරණයක් කියලා කියන්නේ ඉල්ලුම් ප්‍රසාරණයක් මේ බලන්න ඉල්ලුම් ප්‍රසාරණයක්. ඒතර ඉල්ලුම් ප්‍රසාරණයක් කියන්නේ වක්‍රයේ දිගේ ලක්ෂයක් ඉහළට හෝ ඉල්ලුම් ප්‍රසාරණයක් වක්‍රයේ දිගේ ලක්ෂයක් පහළට යනවා. වක්‍රයේ දිගේ ලක්ෂයක් පහළට යනවා. එහෙනම් වක්‍රයේ දිගේ ලක්ෂයක් පහළට යනවා කියන එකට තමයි කියන්නේ ඉල්ලුම් ප්‍රසාරණයක් කියලා. එහෙනම් ඉල්ලුම් ප්‍රසාරණයක් සිදුවීමට බලපාන සාධකය වන්නේ එම භාණ්ඩයේ මිල පහළ යාම. අපි දන්නවා භාණ්ඩයක මිල අඩු වෙනකොට තමයි ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්නේ. මේ ඉල්ලුම් ප්‍රසාරණය කියන තැන ලියා ගන්න ඔයා ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීම. ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීම. right. එහෙනම් පුතේ ප්‍රශ්නාංකය 5 නිවැරදි පිළිතුර අංක 4. භාණ්ඩයක ඉල්ලුම් සමීකරණය QD සමානයි 600 ඍණ 10p. එහෙනම් මෙන්න මේ කියන ඉල්ලුම් සමීකරණයට අනුව මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය 600යි. ඉල්ලුම් ප්‍රමාණය බිඳුවේදී මිල 60යි. මිල 30දී ඉල්ලුම් ප්‍රමාණය 300යි. උපරිම අයභාරය සහ අයභාරය උපරිම වන මිල වන්නේ. right. එහෙනම් මතක තියාගන්න ඉල්ලුම් වක්‍රයක් මෙහෙම ඇඳම මේ පැත්තේ ඉල්ලුම් ප්‍රමාණය මේ පැත්තේ මිල
මේ තියෙන්නේ සමතුලිත මිල හා ප්‍රමාණය. එතකොට මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය 600යි, ඉල්ලුම් ප්‍රමාණය බිඳුවේදී මිල 60යි. එහෙනම් මෙතන මිල 30යි. මිල 30දී ඉල්ලුම් ප්‍රමාණය 300යි. එහෙනම් මෙතන නම්‍යතාවය 1යි. විශේෂම දේ තමයි පුතේ නම්‍යතාවයේ එකක් වෙන තැන ඒකීය නම්‍ය ඉල්ලුමක් වෙන තැන අයභාරය උපරිම වෙනවා කියන එක ඔයාලා තියරි පාන්තියේදී ඔයාලා අහලා තියෙනවා. එහෙනම් අයභාරය උපරිම වෙනවා. මේ තියෙන අයභාරය මේ අයභාරයේ උපරිම වීම තමයි මෙතන තියෙන්නේ. අයභාරය උපරිම වෙනවා. එහෙනම් අයභාරය උපරිම වෙනවා කියන්නේ මිල ප්‍රමාණයෙන් වැඩි කරන්න, මිල 30 ප්‍රමාණය 300න් වැඩි කරන්න. මිල 30 ප්‍රමාණය 300න් වැඩි කරන්න 9.3යි. එහෙනම් උත්තරේ 9000ක් එනවා. 9000ක් එනවා. එහෙනම් උපරිම අයභාරය 9000යි. අයභාරය උපරිම වන මිල තමයි රුපියල් 30. ඒ අනුව ප්‍රශ්න අංකය 6 නිවැරදි පිළිතුර අංක 2. හරි. ඒක දාගන්න පුතා ඉක්මනට. හරි. ඊළඟ අපි යමු පුතේ කෙලින්ම ප්‍රශ්න අංකය 7. මෙන්න තියෙනවා ඔයාට සමීකරණය. දැන් බලන්න x ඇමති භාණ්ඩයේ සැපයුම් සමීකරණයේ qs සමානයි ඍණ 400 ධන 3p ලෙස පැවති අතර එය qs සමානයි 200 ධන 3p ලෙස වෙනස් විය. මේ වගේ දේවල් අපි දැන් මේක ඇවිල්ලා මගේ ප්‍රශ්න පත්‍රයක් නෙමෙයි. හැබැයි මේ වගේ අපි පේපර් ක්ලාස් එකේ සාකච්ඡා කරලා තියෙනවා. ඍණ 400 ධන 3p මෙන්න ඍණ 400 ධන 3p වක්‍රය යන්නේ මේ පැත්තේ. ධන 200 මේ පැත්තේ යන්නේ. හැබැයි බෑවුම වෙනස් වෙන්නේ නැහැ 3pමයි. එහෙනම් වක්‍රය මෙන්න මෙහෙම දකුණට විතැන් වෙලා තියෙනවා. එහෙනම් ඇත්තටම මෙහෙම සමීකරණ දෙක මෙහෙම වෙනස් වෙනවා කියන්නේ වක්‍රය දකුණට විතැන් වෙනවා කියන එක. එම භාණ්ඩයේ මිල වැඩිවීම නෙමෙයි මෙතන වෙලා තියෙන්නේ. නිෂ්පාදන පිරිවැය අඩුවීම තමයි ඇත්තටම උත්තරේ වෙන්න ඕනේ. මොකද නිෂ්පාදන පිරිවැය අඩු වෙනකොට තමයි මොකක් වෙන්නේද පුතා? නිෂ්පාදන පිරිවැය අඩු වෙනකොට තමයි සැපයුම් වක්‍රයත් දකුණට විතැන් වෙන්නේ. ඒක නිසා සරලයි උත්තරේ සැපයුම් වක්‍රය දකුණට විතැන් වේ. උත්තරේ 7 වෙනි ප්‍රශ්නය නිවැරදි පිළිතුර අංක 2. හරි. උත්තරේ අංක 2. ඊළඟට ප්‍රශ්න අංකය 8 භාණ්ඩයක වෙළඳපොලේ සැපයුම් ප්‍රමාණය වැඩි වන විට නම්‍යතා සංගුණකයාගේ ක්‍රමයෙන් වැඩි වේ. සැපයුම් ප්‍රමාණය වැඩි වන විට ආයිති එතකොට කියනකොටම දැන් ටිකක් මේක පේපර් කරලා තියෙන ළමයෙක්ට ටිකක් ටක් ගාලා ඔලුවට එනවා. නේද? නම්‍යතා සංගුණකයාගේ ක්‍රමයෙන් වැඩි වේ. භාණ්ඩයක වෙළඳපොළ සැපයුම් ප්‍රමාණය වැඩි වන විට නම්‍යතා සංගුණකයාගේ ක්‍රමයෙන් වැඩි වේ. සැපයුම් ප්‍රමාණය වැඩි වෙනකොට නම්‍යතා සංගුණකය වැඩි වෙනවා. පුතේ එහෙම වෙන්නේ අනම්‍ය සැපයුමක් තියෙනකොට. දැන් මේක අපි තහවුරු කරන්න ඕන නම් මෙහෙම හදලා බලන්න පුළුවන් 200 ධන 10p කියලා. හරි. භාණ්ඩයක වෙළඳපොලේ සැපයුම් ප්‍රමාණය වැඩි වෙන විට නම්‍යතා සංගුණකය වැඩි වේ කියලා කියනවා. එතකොට අනම්‍ය සැපයුමක් තියෙන අනම්‍ය සැපයුම සිරස් අන්තක්කණ්ඩය මේම ඍණ පැත්තේ දැන් යන්නේ. එහෙනම් සැපයුම අනම්‍යයි සිරස් අන්තක්කණ්ඩය ඍණ වේ. උත්තරේ අංක 4. උත්තරේ 4 පුතේ. සැපයුම් නම්‍යතාවය අනම්‍යයි සිරස් අන්තක්කණ්ඩය ඍණ වෙනවා. උත්තරේ මෙන්න පුතේ. උත්තරේ අංක කීයද? අංක 4 ගන්න තියෙන්නේ. හරි ලේසි ප්‍රශ්න පත්‍රයේ මුල් ටික අපි බලමු ඉස්සරහට යනකොට කොහොමද වෙන්නේ කියලා.
රයිට්. ඔයා මම කරන්න කලින් උත්තර තෝරලා තිබ්බොත් තමයි ගොඩක්ම හොඳ. ඊළඟට අපි යනවා ප්‍රශ්න අංකය 9. ප්‍රශ්න අංකය 9 ගත්තම තරංකාරී වෙළඳපොළක අලෙවි කරන භාණ්ඩයකට අදාළ වෙළඳපොළ ඉල්ලුම් හා සැපයුම් සමීකරණ පහත දැක්වේ. QD සමානයි 160 ඍණ 4යි p. QD සමානයි 160 ඍණ 4යි p. QS සමානයි ඍණ 20 ධන 2යි p. එහෙනම් අපි ඉලක්කම් ටිකක් දාගෙන යන් 10යි මම දන්නවා ඔයාට ඉල්ලුම සැපයුම පුළුවන්. QD සමානයි 160. එහෙනම් මෙතන 160යි 164න් බෙදුවම 40ක් එනවා. එහෙනම් සමතුලිතය මිල හා ප්‍රමාණය හොයන්න. සමතුලිත මිල එනවා 160ට එකතු කරන්න 20ක් 180යි 180යි නෑ 180 බෙදන්න 6න් 30යි. සමතුලිත මිල 30යි ප්‍රමාණය හොයන්න පුළුවන් 30 දෙකෙන් වැඩි කරාම 60යි 60න් 20ක් ගියාම 60න් 20ක් ගියාම 40ක් එනවා. එහෙනම් ඔන්න සමතුලිත මිල ප්‍රමාණය. එහෙනම් සමතුලිත මිල පුතේ 30යි. එහෙනම් එහෙම උත්තර දෙකක් තියෙන නිසා අපිට නිෂ්පාදන අතිරික්තය හොයන්න වෙනවා කොහොමද? නිෂ්පාදන අතිරික්තය මෙන්න මේ යට කොටසේ වර්ගඵලය 30න් 10ක් අඩු කරන්න. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට දෙකෙන් බෙදන්න 40න් වැඩි කරන්න. 30න් 10ක් අඩු කරාම 20යි 20 දෙකෙන් බෙදුවම 10යි 10 40න් වැඩි කරාම 400ක් එනවා. නමයට 4 9ට 4 9ට 4 ඒක හදාගන්න ඉක්මනට. රයිට්. එහෙනම් දැන් හරිය ප්‍රශ්න අංකය 10ට යන්. කිසියම් භාණ්ඩයක වෙළඳපොලේ ඉල්ලුම් සැපයුම් සමීකරණ පහත දැක්වේ. QD සමානයි 10 ඍණ p. QS සමානයි 4 ධන 2යි p. වෙළඳපොළ සමතුලිතයේදී මුළු අය භාරය කොපමණද? මේ අලීසීනි ළමයි. වෙළඳපොළ සමතුලිතයේදී මුළු අය භාරය. වෙළඳපොළ සමතුලිතයේදී මුළු අය භාරය. QD සමානයි 10 ඍණ p. එහෙනම් මෙතන 10යි ඍණ p. එහෙනම් මෙතනත් 10යි. ධන 4න් යන්නේ. එහෙනම් සමතුලිත මිල ප්‍රමාණය බලන්න. මෙන්න ඉල්ලුම මෙන්න සැපයුම. එහෙනම් දැන් උත්තරේ එනවා 10 ඍණ p සමානයි 4 ධන 2යි p. ඍණ p මෙහෙට එනකොට ධන p වෙනවා. 10න් 4ක් අඩු කරන්න. මෙතන 3යි p. එහෙනම් 6යි p සමානයි 3යි p. දෙපැත්තම 3ෙන් බෙදන්න. මෙතන එනවා උත්තරේ p සමානයි 2යි. එහෙනම් සමතුලිත මිල 2යි. සමතුලිත ප්‍රමාණය හොයන්න පුළුවන්. QS සමානයි 4 ධන 2 වැඩි කිරීම 2. උත්තරේ 8ක් එනවද බලන්න. 2යි 2 වැඩි කිරීම 2 4යි 4යි 8යි 8යි. අපෙන් අහන්නේ මොකද්ද? වෙළඳපොළ සමතුලිත මුළු අය භාරය. මුළු අය භාරය හොයන්නේ මිල වැඩි කරන්න ප්‍රමාණය. මුළු අය භාරය හොයන්නේ මිල ප්‍රමාණයෙන් වැඩි කරන්න. මිල 2යි ප්‍රමාණය 8යි අය භාරය 16. එහෙනම් උත්තරේ අංක 1. හරි. දැන් ඔයාගේ පේපර් එකේ මුල වලට ගිහිල්ලා ඔයා කරන්න ඕනේ මුල් 10ට කීයක් හරිද කියලා දාගන්න. හරි. මෙන්න මෙතනින් වගේ එකේ ඉඳන් 10ට කීයක් හරිද කියලා බලන්න.
එකේ ඉඳන් 10ට කීයක් හරිද කියලා හදාගන්න. ඊට පස්සේ 11 ඉඳන් 20ට බලන්න. 21 ඉඳන් 30, 31 ඉඳන් 40, 41 ඉඳන් 50. දැන් අපි යමු පුතේ 11 වෙනි ප්‍රශ්නෙට. තරංකාරී වෙළඳපොළක අලෙවන දොඩම් සඳහා වන ඉල්ලුම හා මගේ මේ කටහඬ පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මම හිමීට කතා කරන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. රයිට්. තරංගකාරී වෙළඳපොළක අලෙවන දොඩම් සඳහා ඉල්ලුම හා සැපයීම යන දෙකම ඉහළ ගියොත් මේ වලේසී පුතා. ඉල්ලුමයි සැපයීමයි දෙකම වැඩි වුණොත් ඔයා හිතන්න ඕනේ මෙච්චරයි. ඉල්ලුමත් වැඩි වෙනවා සැපයීමත් වැඩි වෙනවා. ඉල්ලුමයි සැපයීමයි දෙකම වැඩි වුණොත් ඔන්න එක පැත්තකින් ඉල්ලුම වැඩි වෙනවා. අනිත් පැත්තෙන් සැපයීම වැඩි වෙනවා. ඉල්ලුමයි සැපයීමයි දෙකම වැඩි වුණොත් ප්‍රමාණය මොකද වෙන්නේ? ඉල්ලුමයි සැපයීමයි දෙකම වැඩි වුණොත් ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි ඉල්ලුම වැඩි වෙනකොට මිල වැඩි වෙනවනේ. ඉල්ලුම වැඩි වෙනකොට මිල වැඩි වෙනවා. සැපයීම වැඩි වෙනකොට මිල අඩු වෙනවා. එතකොට ඔයාලට තේරෙනවද ඉල්ලුමත් වැඩි වෙලා සැපයීමත් වැඩි වෙනකොට ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. හැබැයි ඉල්ලුම වැඩි වෙනකොට මිල වැඩි වෙනවා. සැපයීම වැඩි වෙනකොට මිල අඩු වෙනවා. එහෙනම් සමතුලිත මිල ගැන හිතා ගන්න අමාරුයි. අවිනිශ්චිතයි. හැබැයි ප්‍රමාණය අනිවාර්යයෙන්ම ඉහළ යනවා. ඒ අනුව උත්තරේ අපිට ගන්න වෙන්නේ පුතේ සමතුලිත මිල ඉහළ යාම පහළ යාම ස්ථාවරව පැවතීම සිදු වෙන්න පුළුවන්. හැබැයි සමතුලිත ප්‍රමාණය ඉහළ යනවා. ප්‍රශ්නාංකයේ 11ට අදාළව නිවැරදි පිළිතුර අංක 5 අපිට ගන්න පුළුවන්. ප්‍රශ්නාංකයේ 11ට අදාළව නිවැරදි පිළිතුර අංක 5 අපිට ගන්න පුළුවන්. right. ඊළඟ පුතා ප්‍රශ්නාංකයේ 12 වෙළඳපළක භාණ්ඩයක වෙළඳපළේ ඉල්ලුම් හා සැපයුම් තත්ත්වයන් පහත ප්‍රස්ථාරයෙන් දැක්වේ. මෙම භාණ්ඩය සඳහා රුපියල් 60ක උපරිම මිලක් අලෙවි මිලක් රජය විසින් නියම කරන ලදී. රුපියල් 60ක මිලක් රජය විසින් නියම කරන ලදී. හරි. ඊට පස්සේ මොකක්ද කියන්නේ? උපරිම මිල නියම කිරීමෙන් පසු නිෂ්පාදක අතිරික්තය. හරි. නිෂ්පාදක අතිරික්තයයි උපරිම මිල යටතේ අධිඉල්ලුම් ප්‍රමාණය. උපරිම මිල යටතේ අධිඉල්ලුම් ප්‍රමාණය. භාණ්ඩයක වෙළඳපළේ ඉල්ලුම් හා සැපයුම් තත්ත්වයන් පහත ප්‍රස්ථාරයෙන් දැක්වේ. හරි. මෙම භාණ්ඩය සඳහා රුපියල් 60ක උපරිම මිලක් නියම කරනවා. හරි. නිෂ්පාදක අතිරික්තය හා අධිඉල්ලුම. ඉල්ලුම පූර්ණ අනම්‍යයිනේ. ඉල්ලුම පූර්ණ අනම්‍යයි. සැපයුම එහෙනම් මෙන්න 60යි. දැන් ඉල්ලුම මේ ටිකමයි. හැබැයි සපයන්නේ මෙච්චරයි. එතකොට අධි ඉල්ලුම 200ක් එනවා. වැඩිපුර ඉල්ලනවා 200ක්. අධි ඉල්ලුම 200යි. හැබැයි අධි ඉල්ලුමේ උත්තර දෙකක් තියෙනවා මේ. නිෂ්පාදක අතිරික්තය වෙන්නේ නිෂ්පාදකයට දැන් අපි හිතමුකෝ උපරිම මිල යටතේ තමයි භාණ්ඩේ විකුණන්නේ. කළු කඩයක් නැහැ මෙතන. එතකොට නිෂ්පාදකයට විකුණ ගන්න පුළුවන් වෙන්නේ 400යි. එතකොට නිෂ්පාදන අතිරික්තය ඇවිල්ලා මෙන්න මේ ටික පාට කරන්න. ඊතලයක් දාලා ලියන්න. මේ දෙන්නේ නිෂ්පාදක අතිරික්තය. නිෂ්පාදක අතිරික්තය 60න් 20ක් අඩු කරන්න. 60න් 20ක් අඩු කරන්න. දෙකෙන් බෙදන්න 400න් වැඩි කරන්න. 60න් 20ක් අඩු කළා දෙකෙන් බෙදුවා 400න් වැඩි කළා. මෙන්න මේ ටික. එතන උත්තරේ එනවා 40යි. 40 දෙකෙන් බෙදුවම 20යි.
20 වැඩි කරන්න 400න්. එතකොට එනවා පුතේ උත්තරේ කීයක්ද? 8000ක් එනවා. එහෙනම් 8000යි. එහෙනම් උත්තරේ අංක 4 අපිට ගන්න පුළුවන්. නිවැරදි පිළිතුර අංක 4. right. ඒක දාගන්න බලන්න. හැමෝම මේක දාගන්න බලන්න. හරි ප්‍රශ්න අංකය 13 භාණ්ඩයක ඉල්ලුම් හා සැපයුම් සමීකරණ අනුපිළිවෙලින් QD සමානයි 500 ඍණ 10යි P සහ QS සමානයි ඍණ 100 ධන 10යි P වේ. මෙම භාණ්ඩය සඳහා රුපියල් 40ක සහතික මිලක් නිෂ්පාදකයන් වෙත ලබා දෙන බවට රජය එකඟ වී. හරි. ඌනපූර්ණ ගෙවීමේ මිලාධාරක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලදී. ඌනපූර්ණ ගෙවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලදී. එතකොට ඒ වෙනුවෙන් රජය දරන පිරිවැය හා අහිමි වන සුබ සාධනය අනුපිළිවෙලින්. එහෙනම් බලන්න. ඉල්ලුම 500යි 510න් බෙදුවම මෙතන 50යි. හරි. ඊට පස්සේ මේ පැත්තේ ඍණ 100යි. එහෙනම් මෙතන 10යි. සමතුලිත මිල ප්‍රමාණය එහෙනම් මෙතන එනවා 600 බෙදීම 20 620න් බෙදුවම 30යි. එහෙනම් සමතුලිත මිල 30ක් එනවද බලන්න. සමතුලිත ප්‍රමාණය 30 10න් වැඩි කරාම 300යි. 300 100ක් ගියාම 200යි. ඊට පස්සේ සහතික මිල 40යි. සහතික මිල 40යි. නිෂ්පාදකයන් මෙත ලබා දෙන බවට රජය එකඟ වී ඌනපූර්ණ ගෙවීමේ මිලාධාරක ප්‍රතිපත්තියක්. එහෙනම් ඌනපූර්ණ ගෙවීමක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් බලන්න මෙතන ඉඳන් මෙතෙන්ට කොච්චරක් සපේනවද කියලා නිෂ්පාදකයා. නිෂ්පාදකයා කොච්චරක් සපේනවද බලන්න. එහෙනම් මිල 40 ගානේ කොච්චරක් සපේනවද කියලා බලන්න. මෙතෙන්ට 40 ආදේශ කරන්න. 40 10න් වැඩි කරාම 400යි. 400 100ක් ගියාම 300යි. දැන් බලන්න මේ 300ම පාරිභෝගිකයා ඉල්ලන්නේ කීයටද කියලා. 300ම පාරිභෝගිකයා ඉල්ලන්නේ කීයටද බලන්න. මේ 300ම පාරිභෝගිකයා ඉල්ලන්නේ කීයටද? එහෙනම් 10යි P සමානයි 200යි. එහෙනම් රුපියල් 20ට. එහෙනම් ඌනපූර්ණ ගෙවීම වෙන්නේ එකකට මෙච්චරයි. එහෙනම් 40 20ක් ගියාම 20යි. ප්‍රමාණය 300කට. එහෙනම් ආණ්ඩුවට යනවා වියදම පුතේ කීයද? 60000ක්. sorry 60000 නෙමෙයි කීයද? 6000ක් නේ 6000යි. ආණ්ඩුවට යන වියදම 6000යි. ඊට පස්සේ අපෙන් අහනවා අහිමි වෙන සුබ සාධනය. අහිමි වෙන සුබ සාධනය අහනවා. අපෙන් අහනවා අහිමි වෙන සුබ සාධනය. පුතේ අහිමි වෙන සුබ සාධනය කියන්නේ මෙන්න මේ කෑල්ල. අහිමි වෙන සුබ සාධනය කියන්නේ මෙන්න මේ කෑල්ල. right? ඒ කියන්නේ මෙන්න මේ කොටස. මේ තියෙන අහිමි වෙන සුබ සාධනය. එහෙනම් අහිමි වෙන සුබ සාධනය කියන්නේ වෙළඳපොලේ සමතුලිත ප්‍රමාණයට වඩා ප්‍රමාණය වැඩි වෙනකොට එන්නේ ગેප් එක ගන්න ඕන. එහෙනම් 200යි 300යි අතර ગેප් එක කීයද? 100යි. 200යි 300යි අතර ગેප් එක 100යි. 100 වැඩි කරන්න මේ උස කීයද? 20යි. 100 වැඩි කරන්න 20න් බෙදන්න දෙකෙන්. 100 වැඩි කරන්න 20න් බෙදන්න දෙකෙන්. එහෙනම් 1යි 10යි. එහෙනම් උත්තරේ කීයක් එනවද? 1000ක් දෙන්නේ. 1000යි. ඒ අනුව උත්තරේ
අංක 3 ගන්න පුළුවන් පුතේ. නිවැරදි පිළිතුර අංක 3. නිවැරදි පිළිතුර අංක 3. එහෙනම් ඔයා පැහැදිලිවම තේරුම් ගන්න. ඌන පූර්ණ ගෙවීමකදී වෙන්නේ සහතික බිලක් පැනවලා ඒ සහතික මිලට අදාළව සහතික මිලක් දාලා ඒ සහතික මිලට අදාළව මුළු සැපයම වෙළඳපළට ළඟා වුණාට පස්සේ වෙළඳපළේ පාරිභෝගිකයා ගෙවන මිලත් රජය විසින් බලාපොරොත්තු වන මේ රජය විසින් සහතික වන මිලත් අතර වෙනස මදි අඩුපාඩුව සල්ලි වලින් ගෙවන එක තමයි ඌන පූර්ණ ගෙවීමකදී සිද්ධ වෙන්නේ. ඌන පූර්ණ ගෙවීමකදී සිද්ධ වෙන්නේ. right. එහෙනම් පැහැදිලි උත්තරේ අංක 3 13ට 3 උත්තරේ ගන්න තියෙන්නේ. ඊළඟට 14 භාණ්ඩයක් මත බද්දක් පැනවීමෙන් පසු ඒකක බද්දේ ප්‍රමාණයම භාණ්ඩයේ මිල ඉහළ යන්නේ නම් ඉහළ යන්නේ. ඒකක බද්දේ ප්‍රමාණයම භාණ්ඩයේ මිල වැඩි වෙන්නේ. ඒකක බද්දේ ප්‍රමාණයම භාණ්ඩයේ මිල වැඩි වෙන්නේ සම්පූර්ණ බදුබර පාරිභෝගිකයා දරනකොට. ඉතින් සම්පූර්ණ බදුබර පාරිභෝගිකයා දරන අවස්ථාවක් තමයි ඉල්ලුම පූර්ණ අනම්‍ය වීම හෝ සපයම පූර්ණ නම්‍ය වීම. ඉල්ලුම පූර්ණ අනම්‍ය වීම හෝ සපයම පූර්ණ නම්‍ය වීම. හරිද? එතන උත්තරේ ගන්න පුළුවන්. මෙතන ඔයා උත්තරේ තෝරන්න ඕනි නම්‍ය සපයුමක් තියෙද්දි පූර්ණ අනම්‍ය ඉල්ලුමක් තියෙනවා කියලා කිව්වනම් හරි. උත්තරේ අංක 1. මේක අපිට රූප සටහනෙන් ඇඳලා පෙන්වන්න පුළුවන්. නම්‍ය සපයුමක්. නම්‍ය සපයුමක් කියන්නේ මෙහෙම. පූර්ණ අනම්‍ය ඉල්ලුමක්. එහෙනම් මෙන්න මෙහෙම. එතකොට උත්තරේ අපිට ගන්න පුළුවන් බද්දක් පැනවුවම වක්‍රය මෙහෙට විතැන් වෙනවා. සම්පූර්ණ බදුබර පාරිභෝගිකයා දරනවා. එහෙනම් උත්තරේ අංක 1. ඔනපතේ ප්‍රශ්න අංකය 14 වෙනකන් අපි සාකච්ඡා කළා. අපි යනවා 15 වෙනි ප්‍රශ්නෙට. මේක දාගන්න ඔයා ඉක්මනට. right. ඊළඟට පුතේ අපි යනවා පිරිවැල් ප්‍රශ්නේ ප්‍රශ්න අංකය 15. පිරිවැය ප්‍රශ්නයේ ප්‍රශ්න අංකය 15. කෙටිකාල නිෂ්පාදන ක්‍රියාවලියේදී විචල් හේදවුම් සමානුපාතිකව වැඩි කරන විචල් හේදවුම් කියන්නේ ශ්‍රමය සමානුපාතිකව වැඩි කරන විට මුළු නිමයම වෙනස් වූ ආකාරය පහත දැක්වේ. මුළු නිමයම වෙනස් වූ ආකාරය පහත දැක්වේ. මුළු නිමයම දීලා තියෙනවා 5 13 25 ඔහොම. ආන්තික ඵලදාව හීනවීම ආරම්භ වන්නේ කවර විචල් හේතුවෙන් පසුවද? එහෙනම් අපි මෙහෙම ලියලා බලමු. එහෙනම් මෙහෙම ලියන්න බලන්න. විචල්්‍ය සාධක 0 1 2 3 4 5 මුළු නිෂ්පාදනයේ තියෙනවා බිඳුවේදී බිඳුවයිනේ 5යි 13යි 25යි 34යි 37යි. අපෙන් අහන්නේ ආන්තික ඵලදාව හීනවීම. ආන්තික ඵලදාව කියන්නේ මේක. මුළු ඵලදාවයේ වෙනස බෙදනවා නිමෙයුම් ප්‍රමාණය වෙනසින්. මුළු ඵලදාවයේ වෙනස බෙදනවා නිමෙයුම් ප්‍රමාණය විචල්්‍ය සාධක වල වෙනසින්. එතකොට එනවා ළමයි ආන්තික ඵලදාව.
එහෙනම් මෙහෙන් එකක් වැඩි වෙනකොට මෙහෙන් 5ක් වැඩි වෙනවා. මෙහෙන් එකක් වැඩි වෙනකොට මෙහෙන් 8ක් වැඩි වෙනවා. මෙහෙන් එකක් වැඩි වෙනකොට මෙහෙන් 12ක් වැඩි වෙනවා. මෙහෙන් එකක් වැඩි වෙනකොට මෙහෙන් 9ක් වැඩි වෙනවා. මෙහෙන් එකක් වැඩි වෙනකොට මෙහෙන් 2ක් නෙමෙයි 3ක් වැඩි වෙනවා. එහෙනම් ආන්තික ඵලදාව හීන වීම ආරම්භ වන්නේ. ආන්තික ඵලදාව හීන වීම ආරම්භ වන්නේ 3 ඉඳන් 4ට යනකොට. එහෙනම් 3න් පසුවයි කියලායි ගන්න ඕනේ නේ. 3න් පසුව. 3න් පසුවනේ මෙතනින් මෙන්න මේ කෑල්ලනේ. 3න් පසුව. එහෙනම් උත්තරේ 15ට 3. 15ට 3. 15ට 3. ඊළඟට අපි යම් පුතේ 16 ආයතනයක කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය පිළිබඳව තොරතුරු පහත දැක්වේ. නිෂ්පාදන පිරිවැය පිළිබඳ තොරතුරු පහත දැක්වේ. නිමේම තියෙනවා 100 120 සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය තියෙනවා 10යි 12යි. මෙම ආයතනයේ මුළු ස්ථාවර පිරිවැය 1200ක් නම් නිමෙවුම් පරාසය තුල ආන්තික පිරිවැය වන්නේ. නිමෙවුම් පරාසය තුල ආන්තික පිරිවැය. right. එතකොට අපිට ගන්න පුළුවන් මෙහෙම. මේ බලන්න. නිමෙවුම 100 ඉඳන් 120ට වැඩි වෙලා තියෙනවා. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය 10 ඉඳන් 12ට ගිහිල්ලා තියෙනවා. එතකොට මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය හොයන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ඒකක ගානේ බෙදන්න. 100 10න් වැඩි කරාම 1000යි. 1120 12න් වැඩි කරාම 12 12 12 144යිනේ. ඔන්න ඔහොම. ඉතින් පුතේ අපෙන් අහන්නේ මෙම නිමෙවුම් පරාසය තුල ආන්තික පිරිවැය. ආන්තික පිරිවැය කියන්නේ අමතර එකක් හදන්න යන වියදමනේ. ඉතින් අමතර එකක් හදන්න යන වියදම හොයන්නේ ආන්තික පිරිවැය හොයන්නේ මුළු පිරිවැය වෙනස බෙදන්න මුළු පිරිවැය වෙනස බෙදන්න මුළු පිරිවැය වෙනස බෙදන්න නිමෙවුම් ප්‍රමාණය වෙනසයි. එහෙම නැත්නම් මුළු විචල්්‍ය පිරිවැය වෙනස බෙදන්න නිමෙවුම් ප්‍රමාණය වෙනසයි. එතකොට මෙන්න ඇයි මුළු පිරිවැය වෙනස් වෙන්නේ මුළු පිරිවැය තුල වෙනස් වෙන විචල්්‍ය පිරිවැය විතරයි. හරි. එතකොට මෙතන 1000 ඉඳන් 1440 440ක් වැඩි වෙලා තියෙනවා. නිමෙවුම එකක 20ක් වැඩි වෙනකොට. එහෙනම් උත්තරේ එනවා 22ක්. එහෙම උත්තරයක් තියෙනවද බලන්න. උත්තරේ අංක 4. ලේසි ප්‍රශ්න තියෙනවා. නිමෙවුම 20ක් වැඩි වෙනකොට මුළු විචල්්‍ය පිරිවැය වැඩි වෙලා තියෙනවා 440ක්. එහෙනම් 440 20ෙන් බෙදුවම උත්තරේ එනවා 22ක්. හරි. අපි යමු පුතේ 17 ප්‍රශ්නාංකය 17ට එන්න. කෙටි කාලයේදී පූර්ණ තරංකාරී වෙළඳපළක ක්‍රියාකාරී ආයතනයක් අලෙවි කරන භාණ්ඩයක මිල රුපියල් 30ක් වන විට ලාභ උපරිම වන නිමෙවුම් මට්ටම 1000යි. මෙම නිමෙවුම් මට්ටමේදී ආයතනය 5000ක ආර්ථික ලාභයක් ලබයි. ආයතනයේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය 5යි. මෙම ආයතනයේ සාමාන්‍ය මුළු පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැය දැක්වෙන පිළිතුර තෝරන්න. හරි. එහෙනම් මේ තියෙන තොරතුරු ටික ලියා ගන්නකො. පූර්ණ තරංකාරී වෙළඳපළක් නම් මිල වෙනස් වෙන්නේ නැහැ. එතකොට මිල 30යි. මිල 30යි. ලාභ උපරිම වන නිමෙවුම් මට්ටම ගත්තහම 1000යි. මෙම නිමෙවුම් මට්ටමේදී ආයතනය 5000ක ආර්ථික ලාභයක් ලබයි. ලාභය 5000යි. ආයතනයේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය 5යි. අපෙන් අහන්නේ සාමාන්‍ය මුළු පිරිවැයයි මුළු විචල්්‍ය පිරිවැයයි. ඔය දෙක තමයි අහන්නේ.
එතකොට ළමයි මුලින්ම බලන්නකෝ මිල 30යිනේ. මිල වෙනස් වෙන්නේ නැහැ. ප්‍රමාණය කීයද? ප්‍රමාණය 1000ක් අලෙවි කරනවා කියනවා. ලාභය 5000යි. ලාභය හොයන්නේ මුළු ආදායමෙන් මුළු පිරිවැය අඩු කරලානේ. ලාභය 5000යි. මුළු ආදායම වෙනවා මිල ප්‍රමාණයෙන් වැඩි කරලා. මිල වැඩි කිරීම ප්‍රමාණය. මිල ප්‍රමාණයෙන් වැඩි කරනවා. මිල 30යි ප්‍රමාණය 1000යි. මුළු පිරිවැය දන්නේ නැහැ. එහෙනම් 5000යි 30.3යි 30000යි මුළු පිරිවැය. එහෙනම් මුළු පිරිවැය හොයාගන්න පුළුවන් 30000න් අඩු කරන්න 5000ක් මුළු පිරිවැය 25000යි. මුළු පිරිවැය 25000යි. හරි. මුළු පිරිවැය 25000යි. එතකොට අපෙන් අහන්නේ සාමාන්‍ය මුළු පිරිවැය. එහෙනම් සාමාන්‍ය මුළු පිරිවැය හොයන්නේ මුළු පිරිවැය බෙදෙන එකක් ගානේ. මුළු පිරිවැය එනවා 25000ක්. ඒකක ප්‍රමාණය එනවා 1000ක්. ඒකකයක පිරිවැය එනවා 25. උත්තර දෙකක් තියෙනවා. මුළු විචල්්‍ය පිරිවැය හොයන්න පුළුවන්. මුළු පිරිවැය හොයන්නේ මුළු ස්ථාවර පිරිවැයට මුළු විචල්්‍ය පිරිවැය එකතු කරලා. මුළු පිරිවැය හැදෙන්නේ දැන් මුළු පිරිවැය එනවා අපිට මෙතන 25000ක් ආවනේ. 25000යි. මුළු ස්ථාවර පිරිවැය හොයන්න පුළුවන් ඒකකයක ස්ථාවර පිරිවැය 5යිනේ. එහෙනම් මුළු ස්ථාවර පිරිවැය එකක් ගානෙන් වැඩි කරන්න පුළුවන්. මුළු විචල්්‍ය පිරිවැය. එහෙනම් මුළු විචල්්‍ය පිරිවැය මේ පැත්තට මුළු විචල්්‍ය පිරිවැය හොයන්න පුළුවන් 5000න් මෙතන 5000යිනේ. මෙතන එනවා 25000ක්. මෙතන එකතු කිරීමනේ. එහෙනම් මුළු විචල්්‍ය පිරිවැය. එහෙනම් මුළු විචල්්‍ය පිරිවැය හොයන්න පුළුවන් මුළු පිරිවැය 25000න් අඩු කරන්න ස්ථාවර පිරිවැය 5000. උත්තරේ එනවා 20000. උත්තරේ එනවා 20000. 17ට 2. 17ට 2. right. ඒක හදාගන්න. තේරුණා නේද ඒක එන විදිහ? හරි පුතේ ඊළඟට අපි යමු 17 ඉවර වෙලා 18 පූර්ණ තරංගකාරී ආයතනයක ඉල්ලුම් වක්‍රය ආන්තික පිරවැය වක්‍රය පහත පරිදි පෙන්눔 කෙරේ. එතකොට මේ තියෙන ඉල්ලුම් වක්‍රය ආන්තික ආදායම සාමාන්‍ය ආදායම ඉල්ලුම මේ තියෙන ආන්තික පිරිවැය right. එතකොට හරි මොකද්ද මේක කියන්නේ මෙතන පුතේ MR සමානයි MC තියෙනවානේ. මේ තමයි MR සමානයි MC. මෙතන කියනවා ලාභ උපරිම කරන මට්ටම. MR සමානයි MC ලාභ උපරිම කරන මට්ටම තමයි මේ තියෙන්නේ. ලාභ උපරිම කරන මට්ටම MR සමානයි MC. එතකොට නිමෙවම Q බිඳුවේ ඉඳන් Q එක දක්වා වැඩි වෙනකොට මුළු ආදායමට එකතු වන ප්‍රමාණයට වඩා මුළු පිරිවැයට එකතු වෙන ගාන වැඩි. මුළු ආදායමට එකතු වෙන ගානට වඩා
මුළු පිරිවැයට එකතු වෙන ගාන වැඩි. ඒ කියන්නේ අලාභයක් තමයි ලබන්නේ. හරිද? ඒතර ආයතනයේ ප්‍රාමාණික ලාභ ලබයි නිෂ්ප්‍රාමාණික ලාභ වැඩි වේ. ඒක වැරදි. ආයතනයේ මුළු පිරිවැය වැඩි වුවද මුළු අය භාරය අඩු වේ. මුළු පිරිවැය වැඩි වුවද මුළු අය භාරය අඩු වේ. නෑ මුළු අය භාරය අඩු වෙනවා කියන්න බෑ පුතා. දැන් නිමෙවුම වැඩි වෙනකොට දැන් මෙතන නිමෙවුම වැඩි වෙලානේ. නිමෙවුම වැඩි වෙනකොට අය භාරය මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි. ඒ නිසා ඒ උත්තරේ ගන්න බෑ. සාර්ථක නෑ ඒක. ආයතනයේ මුළු අය භාරය වැඩි වුවද මුළු පිරිවැය වෙනසක් වෙන්නේ නෑ. මුළු පිරිවැය වැඩි වෙනවා. ආන්තික පිරිවැය වැඩි වෙනවනේ. එන උත්තරේ අංක 1. ආයතනයේ ලාභ අඩු වේ. ආයතනයේ ලාභ අඩු වේ. ආයතනයේ ලාභ අඩු වේ. ඒක හරි. ආයතනයේ ලාභය අඩු වෙනවා. ඒක හරි පුතා. තේරෙනවද ඔයාලට? ඒ කියන්නේ ඔයා හැමතිස්සෙම හිතන්න ඕනේ ආන්තික පිරිවැය කියන්නේ අමතර එකක් හදන්න යන වියදම. අමතර එකක් හදන්න යන වියදමට කියනවා ආන්තික පිරිවැය. අමතර එකක් හදන්න යන වියදමට කියනවා ආන්තික පිරිවැය. අමතර එකෙන් ලැබෙන ආදායමට කියනවා ආන්තික ආදායම. ආන්තික ආදායම. අමතර එකක් හදනකොට ලැබෙන ආදායමට කියනවා ආන්තික ආදායම. එහෙනම් ආන්තික ආදායමට වඩා ආන්තික පිරිවැය වැඩි නම් ඒ වෙලාවේ අලාභය. right. ඔන්න පුතේ පිරිවැයෙන් තියෙන ප්‍රශ්න ටික ඉවරයි. ඊට පස්සේ අපි කෙලින් වෙනවා සාර්ව ආර්ථිකය සහ ජාතික ගිණුම්කරණය. අපි ලොකු වැඩක් කරපු එකක්. ව්‍යාපාර චක්‍ර ධන නිමෙවුම් පරතරය වර්ධනය වන විට ව්‍යාපාර චක්‍රවල ධන නිමෙවුම් පරතරය වර්ධනය වෙනවා කියලා කියනවා. ව්‍යාපාර චක්‍රවල ධන නිමෙවුම් පරතරය වර්ධනය වන විට මේ තියෙන නිමෙවුම මේ තියෙන කාලය මේ තියෙන විභව නිමෙවුම මේ තියෙන සැබෑ නිමෙවුම ධන නිමෙවුම් පරතරයක් වර්ධනය වෙන්නේ මෙතන මේ තියෙන ධන නිමෙවුම් පරතරයක් තියෙන්නේ මෙතන මේ තියෙන මෙන්න මේ කෑල්ල තමයි ධන නිමෙවුම් පරතරය right T1 ඉඳන් T2 වෙනකම් ධන නිමෙවුම් පරතරයක් තියෙන ධන නිමෙවුම් පරතරයක් තියෙනකොට පුතේ විරකියා වැඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආර්ථික ප්‍රසාරණයක් වෙන්නේ. ධන නිමෙවුම් පරතරයක් තියෙනකොට ආර්ථික ප්‍රසාරණය වෙන්නේ. විරකියා වැඩි වෙන්නේ නැහැ. සමාහාර ඉල්ලුම අඩු වෙන්නේ නැහැ. රජයේ බදු ආදායම අඩු වෙන්නේ නැහැ. මොකද ධන නිමෙවුම් පරතරයක් තියෙන වෙලාවක ආණ්ඩුව ආර්ථිකය සංකෝචනය කරන්න බලන්නේ. මතකද ධන නිමෙවුම් පරතරයක් තියෙනකොට උද්දමනයක් තියෙන. ඒක නිසා ආර්ථිකය සංකෝචනය කරන්න බලන්නේ ආණ්ඩුව බදු අය කරන ප්‍රමාණය වැඩි කරනවා. ආණ්ඩුව බදු අය කරන ප්‍රමාණය වැඩි කරනවා. මූර්ත දලදේශ නිෂ්පාදනය අඩු වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ උද්දමනය වැඩි වෙනවා. එහෙනම් උද්දමනය වැඩි වෙනවා කියලා කියන්නේ උත්තරේ 19ට 2. 19ට 2 උද්දමනය වැඩි වෙනවා. 19ට 2. ඊළඟ 20 පහත දැක්වෙන දෑ අතුරෙන් ශ්‍රී ලංකාවේ නේවාසිකයන් නොවන කණ්ඩායම. ශ්‍රී ලංකාවේ නේවාසිකයන් නොවන්නේ කවුද කියලා අහන්නේ. ශ්‍රී ලංකාවේ නේවාසිකයන් නොවන්නේ දිගුකාලීනව මැද පෙරදිග රටවල සේවය කරන සේවානියුක්ත ශ්‍රී ලාංකිකයන්. ඉතින් දිගුකාලීනව කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කියන එකනේ. එහෙනම් අවුරුද්දකට වඩා වැඩියෙන් පිටරට ඉන්නවා නම් එයාලා අපි සලකන්නේ අනේවාසිකයන් විදිහට. එයාලා අපි සලකන්නේ අනේවාසිකයන් විදිහට. එහෙනම් ලංකාව තුල නැති පිටරට ඉන්න කෙනෙක් එයා අවුරුද්දකට වැඩි කාලයක් පිටරට ඉන්නවා නම් එයා අපි සලකන්නේ අනේවාසිකයෙක් විදිහට. right අනේවාසිකයෙක් විදිහට. එහෙනම් 20ට උත්තරේ 1. හරි පුතේ. එහෙනම් ඔන්න ගණන් කරන්න 11 ඉඳන් 20ට කීයද කියලා ඔයා දාගන්න. 1 ඉඳන් 10ට කීයද කියලා දාගන්න. right විනාඩියක් දෙන්න. right
පුතේ කොහමද 21ට යන්න අපි බලන්න 21 දලදේශීය වියදම ඉක්ම වූ දලදේශීය නිමැවුමක් බිහිවන්නේ දලදේශීය වියදම ඉක්ම වූ දලදේශීය නිමැවුමක් බිහිවන්නේ දලදේශීය වියදම ඉක්ම වූ දලදේශීය නිෂ්පාදිතයක් බිහිවන්නේ කියන්නේ දලදේශීය වියදමට වඩා දලදේශීය නිෂ්පාදනය වැඩි කියලා කියන්නේ. පුතේ දලදේශීය වියදම හොයන්නේ C ධන I ධන G නේ. ඒතර C ධන I ධන G ට වඩා C ධන I ධන G ධන NX ඉහළගයක් ගන්නවා. ඉතින් මෙහෙම වෙන්නේ සුද්ධ අපනයන. මෙන්න මෙතන තියෙන මේ සුද්ධ අපනයන මොනාගයක් වුණොත්ද? ධනාගයක් වුණා. සුද්ධ අපනයන ධනාගයක් වුණා. සුද්ධ අපනයන ධනාගයක් වුණා. දලදේශීය වියදම ඉක්ම වූ දලදේශීය නිමැවුමක් බිහිවන්නේ සුද්ධ අපනයන ධනාගයක් ගන්නා විට නිවැරදි පිළිතුර අංක 3 අපිට ගන්න පුළුවන්. අංක 3 අපිට ගන්න පුළුවන්. පහත දැක්වෙන උදාහරණ අතුරින් ජාතික ගිණුම් සම්පාදනයේදී දල ජාතික ආදායමට ඇතුළත් නොවන සංරචකය කුමක්ද? ඉතින් දල ජාතික ආදායමට ඇතුළත් වෙන්නේ නැත්තේ සේවක ආදායම එනවා, මෙහෙයුම් අතිරික්ත එනවා, නිෂ්පාදනය මත ශුද්ධ බදු එනවා, මිශ්‍ර ආදායම එනවා, රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටු. අනේ මන්ද මේවා ලීසි වැඩිද මන්ද? රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටු. කියන්න රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටු. ඒක සංක්‍රාමයක්. ලියා ගන්න සංක්‍රාම. ලීසි වැඩි නේද? ඊළඟ එක. ඊළඟ එක. දැන් ප්‍රශ්නේ කියනකොට උත්තරේ තියෙනවා. ස්වාධීන වියදම් නොවෙනස්ව තිබේදී. ස්වාධීන වියදම් කියන්නේ පුතේ ආර්ථිකයක A බිඳුව සමානයි සිම්පල් A ධන I ධන G මේකනේ. ස්වාධීන වියදම් කියන්නේ A ධන I ධන G. හරි. ස්වාධීන වියදම් කියන්නේ A ධන I ධන G. ස්වාධීන වියදම් නොවෙනස්ව තිබේදී. එතන ස්වාධීන වියදම් වෙනස් වෙන්නේ නැතුව තියෙද්දී සමතුලිත ජාතික ආදායම ඉහළ යන්න පුළුවන්. ඉතින් හරි ලේසියිනේ ළමයි. ස්වාධීන වියදම වෙනස් වෙන්නේ නැතුව E සමානයි y නේ. මේ තියෙන E නේ. ස්වාධීන වියදම් තියෙන මෙන්න මෙතනනේ. ස්වාධීන වියදමක් වෙනස් වෙන්නේ නැතුව සමතුලිත ජාතික ආදායම ඉහළ යන්න පුළුවන්. මේ වියදම් වක්‍රය මෙන්න මෙහෙම විතැන්නුනොත්. මේ වියදම් වක්‍රය මෙන්න මෙහෙම විතැන්නුනොත්. ඒ කියන්නේ ස්වාධීන වියදම නොවෙනස්ව තියෙද්දී ස්වාධීන වියදම නොවෙනස්ව තියෙද්දී සමතුලිත ජාතික ආදායම වැඩි වෙන්න පුළුවන්. මේ වක්‍රය මෙහෙම තියෙන එක මෙහෙම උඩට ගියොත්. මෙහෙම තියෙන එක මෙහෙම ගියොත්. ඒ කියන්නේ බෑවුම වැඩි වුණා. බෑවුම කියලා කියන්නේ වියදම් වක්‍රයේ බෑවුම කියන්නේ පුතා ආන්තික පරිභෝජන නැමියාව. එහෙනම් ආන්තික පරිභෝජන නැමියාව ඉහළ යාම. ආන්තික පරිභෝජන නැමියාව ඉහළ යාම. උත්තරයක් තියෙනවද බලන්න. ආන්තික පරිභෝජන නැමියාව ඉහළ යාම. 23ට 3. 23ට 3. ඒක ඇඳගන්න. ඒක ඇඳගන්න ඉක්මනට. ස්වාධීන වියදම් වෙනස් වෙන්නේ නැතුව සමතුලිත ජාතික ආදායම ඉහළ යන්න පුළුවන්. ආදායම වෙනස් කරන්න පුළුවන්. ආර්ථිකයක ආන්තික පරිභෝජන නැමියාව වැඩි කිරීම තුළින්. මොකද ආන්තික පරිභෝජන නැමියාවක් වැඩි කරනකොට මිනිස්සු තමන්ගේ වැය කළ හැකි ආදායමෙන් පරිභෝජනයට වෙන් කරන ප්‍රමාණය වැඩි වෙනවා. මිනිස්සු තමන්ගේ පරිභෝජනයට වෙන් කරන ප්‍රමාණය වැඩි කරනවා. එතකොට සමාහාර ඉල්ලුම වැඩි වෙලා ඉල්ලුම් වක්‍රයේ දකුණට විතැන්වෙනවා. right. එහෙනම් අපි යමු 24 වෙනි ප්‍රශ්නයට.
ස්වායක්ත වියදම් 100කින් ඉහළ නංවනු ලැබුවහොත් මූර්ත දළදේශ නිෂ්පාදනය 500කින් ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇත. එහෙනම් මෙහෙමනේ කතාව. ඔයාලට මතක් වෙන්න ඕනි ගුණකය ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා a0. මූර්ත දළදේශ නිෂ්පාදනය 500කින් වැඩි වුණොත් මූර්ත දළදේශ නිෂ්පාදනය 500කින් වැඩි වුණොත් ස්වායක්ත වියදම් 100කින් වැඩි වෙන නිසා තමයි සමතුලිත ජාතික ආදායම 500කින් වැඩි වෙන්නේ. එහෙනම් ගුණකය 5යි. ගුණකය 5යි. මෙම ආර්ථිකයේ ස්වාධීන බදු 100කින් වැඩි කරනු ලැබුවොත් එහෙනම් වියදම් ගුණකයේ 5යි නම් පුතේ බලන්න ඉන්න. වියදම් ගුණකයේ 5යි නම් හරි වියදම් ගුණකයේ 5යි නම් බදු ගුණකය කීයද? අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ. වියදම් ගුණකයේ 5යි නම් බදු ගුණකයේ ඍණ 4යි. ඒ කියන්නේ වියදම් ගුණකය 5යි නම් බදු ගුණකයේ ඍණ 4යි. පුතා බදු ගුණකය කියලා කියන්නේ හැමතිස්සෙම වියදම් ගුණකයට වඩා එකක් අඩුයි. ලකුණ ඍණ. එතකොට බදු 100කින් වැඩි වුණා කියලා හිතන්න. බදු 100කින් වැඩි වුණා කියලා හිතන්න. එතකොට රටේ නිමයම කොච්චර වෙනස් වෙනවද? බදු 100කින් වැඩි වුණොත් රටේ නිමයම අඩු වෙනවා 400කින්. right. එහෙනම් 400කින් අඩු වේ. උත්තරේ අංක 4. මේක හොඳ ප්‍රශ්නයක් ඒක. අපිට මේ විදිහට දෙනවා මේ විදිහට දුන්නාම අපි ගුණකය හොයා ගන්නවා. ගුණකය දුන්නාට පස්සේ ඕනනම් අපිට MPS ඔය ටිකත් ඔහොම හොයාගෙන යන්න පුළුවන් වැඩේ. right. එතන බදු ගුණකය හැමතිස්සෙම රාජ්‍ය වියදම් ගුණකයට වඩා එකක් අඩුයි. ඒ වගේම තමයි ලකුණ ඍණාගයක් තියෙන්නේ. හරි. එහෙනම් උත්තරේ පැහැදිලි. උත්තරේ අංක 4. මේක හදාගන්න ළමයි ඉක්මනට. ඊළඟට පසුබැසීමේ අවධියක පවතින ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා සුදුසු වන්නේ. right. මම මේවා සෑහෙන්න කරලා තියෙනවා පන්තියේ. මෙන්න විභව නිමෙවුම මෙන්න පුතා සැබෑ නිමෙවුම විභව නිමෙවුම තියෙනවා. නිමෙවුම තියෙනවා. ඊට පස්සේ තියෙනවා සැබෑ නිමෙවුම. පසුබැසීමේ අවධියක් කියලා කියන්නේ ආර්ථිකයේ විභව නිමෙවුමට වඩා සැබෑ නිමෙවුම අඩු වෙනවා. ඒකට තමයි කියන්නේ පසුබැසීම. එතකොට පසුබැසීමක් තියෙනකොට වෙන්නේ මොකක්ද? ආර්ථිකයේ මූර්ත නිෂ්පාදනය අඩු වෙනවා. සේවා නියුක්තිය අඩු වෙනවා. ආදායම් මට්ටම අඩු වෙනවා. මිල මට්ටම හේවත් උද්දමනය අඩු වෙනවා. එතකොට මේක නැවත ආර්ථිකයේ නගා සිටවන්න නම් ආණ්ඩුව කරන්න ඕනේ මොකද්ද? ආණ්ඩුව කරන්න ඕනේ ළමයි බදු අඩු කරලා දැන් පසුබැසීමන්නේ තියෙන්නේ බදු තවත් ගහන්න හොඳ නැහැ බදු අඩු කරන්න ඕනේ. බදු අඩු කරලා රාජ්‍ය වියදම් වැඩි කරන්න ඕනේ. රාජ්‍ය වියදම් වැඩි කරන්න ඕනේ. එතකොට අයවැය මොකක්ද ඇති වෙන්නේ? හිඟයක්. අයවැය හිඟයක් ඇති වෙනවා. ඒ අනුව අපිට උත්තරේ ගන්න පුළුවන්. උත්තරේ අංක 2 කියලා ගන්න පුළුවන්. අයවැය හිඟ අයවැය ලේඛනයකි. හිඟ අයවැය ලේඛනයක්. ඒක තේරුම රාජ්‍ය වියදම් වැඩි බදු වලට වඩා. මෙන්න මෙහෙම දාගන්න. right. එතකොට මේ වගේ පසුබැසීමේ අවධියකදී වෙන්නේ බදු අඩු කරලා රාජ්‍ය වියදම් වැඩි කරන්න ඕනේ. මේකට කියනවා ලියා ගන්න ප්‍රසාරණාත්මක ප්‍රතිපත්ති. ප්‍රසාරණාත්මක ප්‍රතිපත්ති. ඔයා එන්න ප්‍රශ්නාංකය 26ට. . 26
right. මෙන්න මුදල් බැංකුව හා සම්බන්ධ දේවල් ටික මුදල් බැංකුව හා සම්බන්ධ ප්‍රශ්න ටික තියෙන්නේ. හරි. එතන පුතේ ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයට හේතු වන සාධකය වන්නේ. එතකොට ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයට හේතු වන සාධකය මොකද්ද? ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය කියන්නේ මෙන්න මෙහෙම රූප සටහනක් එන්නේ. මෙන්න පුතේ සමාහාර ඉල්ලුම, මෙන්න සමාහාර සැපයුම, මෙන්න මිල, මෙන්න ප්‍රමාණය. ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය කියන්නේ ඉල්ලුම වැඩි වෙනවා මේ. ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය කියන්නේ ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙලා මිල වැඩි වෙනවා. එහෙනම් මෙහෙම වෙන්න හේතුව මුදල් සැපයීම මොනවා වීමද? ඉහළ යාම. මුදල් සැපයීම ඉහළ යාම, පොලී අනුපාතිකයේ පහළ යාම. එතකොට දැන් මුදල් සැපයීම පහළ යාම නෙමෙයි. මුදල් සැපයීම පහළ යාම නෙමෙයි. එතකොට ඒක උත්තරේ වැරදි. මුදල් සැපයීම පහළ ගිහිල්ලා හරියන්නේ නැහැ. පොලී අනුපාතික ඉහළ ගිහිල්ලා හරියන්නේ නැහැ. නිෂ්පාදන යෙදවුම් මිල ඉහළ ගිහිල්ලා හරියන්නේ නැහැ. රාජ්‍ය මිලදී ගැනීම ඉහළ යාම. රාජ්‍ය මිලදී ගැනීම ඉහළ යාම. උත්තරේ අංක 2 අපිට ගන්න පුළුවන්. රාජ්‍ය මිලදී ගැනීම කියන්නේ ආණ්ඩුවේ වියදම් වැඩි වෙනකොට පුතේ මොකද වෙන්නේ? ආණ්ඩුවේ වියදම් වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ රාජ්‍ය සේවකයන්ගේ පඩිය වැඩි කරොත්, අස්වැසුම වැඩි කරොත්, ඒ වගේ තැන්වලදී මිනිස්සු භාණ්ඩවල තියෙන ඉල්ලුම මොනා කරනවද? වැඩි කරනවා. එතකොට ඉල්ලුමෙන් ඇතිවන උද්දමනයක් හට ගන්නවා. right. එහෙනම් අපි යන් 27ට. මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම සඳහා යොදා ගන්න ප්‍රධාන උපකරණයක් නොවන්නේ. ප්‍රධාන උපකරණය. අන්න ඒ කැලේ තමයි වැදගත්. ප්‍රධාන උපකරණයක් නොවන්නේ. නිත්‍ය පහසුකම් යොදා ගන්නවා, එක්දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකයේ යොදා ගන්නවා, ව්‍යවස්ථාපිත සංචිතයේ විවට වෙනද. ඉදිරි මාර්ගෝපදේශ කියලා එකක් තියෙනවා පුතා. ඒක ප්‍රධාන උපකරණයක් විදිහට ගන්නෙ නෑ. එහෙනම් 27ට උත්තරේ අංක 2. ඊළඟ 28 කල්පිත ආර්ථිකයක මූල්‍ය තොරතුරු පහත දැක්වේ. එහෙනම් අර ඔයා දන්න සංකේත ටික ලියන්න බලන්න. මහජනයා සතු ව්‍යවහාර මුදල්, වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල්, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය, මහජනයා සතු ඉල්ලුම් තැන්පතු. අපෙන් අහනවා පුතේ අධිබලති මුදල්, high powered money මතකද ඔයාට? right. මේක හදන්න පුළුවන් නියමයට මෙන්න මෙහෙම. මහජනයා සතු high powered money හැදෙන්නේ, අධිබලති මුදල් හැදෙන්නේ. අධිබලති මුදල් කියන්නේ පුතේ මොකද්ද? අධිබලති මුදලක් කියන්නේ මොකද්ද? මහ බැංකුව විසින් ආර්ථිකයට නිකුත් කරලා තියෙන සල්ලි. මහ බැංකුව විසින් ආර්ථිකයට නිකුත් කරලා තියෙන සල්ලි වලට කියනවා අධිබලති මුදල්. මහ බැංකුව විසින් ආර්ථිකයට නිකුත් කරලා තියෙන සල්ලි වලට කියනවා අධිබලති මුදල්. මහ බැංකුව විසින් ආර්ථිකයට නිකුත් කරලා තියෙන සල්ලි අධිබලති මුදල්. එතන ඒවා හොයාගන්න පුළුවන් ඒවා කාගේ ළඟද තියෙන්නේ කියලා බලලා. ඒවා කාගේ ළඟද තියෙන්නේ? ටිකක් තියෙනවා මහ ජනතාව ළඟ. ටිකක් තියෙනවා වාණිජ බැංකු ළඟ. තව ටිකක් තියෙනවා වාණිජ බැංකු මහ බැංකුවේ තියාගෙන යන සල්ලි. තව ටිකක් තියෙනවා රාජ්‍ය නියෝජිත ආයතනවල තියෙන සල්ලි. එතන මහජනයා ළඟ තියෙනවා 800ක්, වාණිජ බැංකුව ළඟ තියෙන ව්‍යවහාර මුදල් 300යි. දැන් මෙන්න මෙතන ඉල්ලුම් තැන්පතු තියෙනවනේ. ඉල්ලුම් තැන්පතු තියෙන්නේ මෙතනනේ DDP.
ඒතර ඉල්ලුම් තැන්පතු තියෙනවා 1000ක්. සංචිත තියෙනවා පුතේ 10%ක්. ඒ කියන්නේ 100යි. සංචිත තියෙනවා 100ක්. මහජනයාස වාණිජ බැංකුවේ විවහාර සංචිත 100යි. ඒතර අපිට හිතන්න පුළුවන් ණය 900ක් වගේ එකක් තමයි හිතන්න වෙන්නේ. right? okay. then මේ ප්‍රශ්නේ ඇත්තටම මෙයාලට දෙනකොට පොඩි අමතක වීමක් වෙලා තියෙනවා. හරිද? මම මේ ගැටලුවත් එක්කම කියන්නම්. හරිද? ඒ ගැටලුව තමයි පුතේ දැන් ඔයා හිතන්න මෙහෙම සංචිත කියලා කියන්නේ වාණිජ බැංකුවල සංචිත කියන්නේ අතැති මුදල් හා මහ බැංකුවේ තැන්පතුනේ. අතැති මුදල් සහ මහ බැංකුවේ තැන්පතු කියන දෙකෙන්ම තමයි සංචිත හැදෙන්නේ. හරිද? වැඩේ තියෙන්නේ වාණිජ බැංකුව සතු ව්‍යවහාර මුදල්ම 300ක් දීලා තියෙනවා. ඒතර වැරදීනේ ප්‍රශ්නේ. ඒතර ප්‍රශ්නේ වැරදි මෙයාලට. ඒක මිස් වෙලා තියෙනවා. ඒතර මෙයාලා හදලා තියෙන්නේ ගාන පේපර් එක හදපු කෙනා ඒක හිතලා තියෙන්නේ මේ සංචිත ඔක්කොම මහ බැංකුවේ තියාගෙන යන සල්ලි කියලා. මහ බැංකුවේ දැන් ඔය 100 කියලා කියන්නේ මහ බැංකුවේ තියාගෙන යන සල්ලි කියලා තමයි හිතන්නේ. මහ බැංකුවේ තියාගෙන යන තැන්පතු. ඒතර මහ බැංකුවේ තියාගෙන යන තැන්පතු කියලා ගත්තහම එතන 100 කියලා තමයි මේක හිතලා තියෙන්නේ. ඇත්තට මේ උනාට පුතේ සංචිත හැදෙන්නේ කොටස් දෙකකින්. වාණිජ බැංකුව ළඟ තියෙන සල්ලි ටිකයි වාණිජ බැංකුව ළඟ තියෙන සල්ලි ටිකයි අතති මුදල් ටිකයි මහ බැංකුවේ පවත්වාගෙන යන තැන්පතු ටිකයි. මේ දෙක එකතුවෙන් තමයි සංචිත තියෙන්නේ. වැඩේ තියෙන්නේ මෙතන 100ක් නේ එතකොට තියෙන්නේ. තැන්පතු 1000යි 1800 1000 කියන 100යි. වැඩේ තියෙන්නේ විවහාර මුදල්ම වාණිජ බැංකුව සතු විවහාර මුදල් කියලාම 300ක් දීලා තියෙනවා. වැඩේ අප්සෙට්. වැඩේ අවුල්. එහෙනම් අපිත් හිතමු මේ වෙලාවේ මෙයා ගාන හදලා තියෙන විදිහට හදාගෙන යන්. මෙයා හිතලා තියෙන්නේ මේ ඔක්කොම මේ සංචිත කියන එක මහ බැංකුවේ පවත්වාගෙන යන තැන්පතු කියලා විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට තමයි මේකට මෙයාලා හිතන විදිහට උත්තරේ එන්න ඕනි. නමුත් මේ ප්‍රශ්න ගැටලුවක් තියෙනවා කියලා ඔයා මතක තියාගන්න. ඒතකොට අධිබලද මුදල 1200යි. පටු මුදල් සැපයුමට අනුව පටු මුදල් ගුණකය. පටු මුදල් හොයන්නේ M1 හොයන්නේ CP ධන DDP CP 800යි DDP ඇවිල්ලා 1000යි. එතන 1800යි M1. එතකොට පටු මුදල් ගුණකය හොයන්න පුළුවන් M1 දන් බෙදීම H 1800 බෙදීම 1200. එතන එන 1.5. ඔව් එයාලා හිතලා තියෙන විදිහට උත්තරේ අංක 5 තමයි එන්නේ. නමුත් ප්‍රශ්න ගැටලුවක් තියෙනවා කියලා ඔයාලා මතක තියාගන්න. එතකොට විභාගෙදී එහෙම වෙන්නේ නැහැ. විභාගෙදී ගන්නට දෙයි. ඔයා මතක තියාගන්න එහෙම ගැටලුවක් තියෙනවා කියලා මෙතන. ඊළඟ 29 ආසන්න මුදල් සඳහා වඩා ගැළපෙන පිළිතුර ආසන්න මුදලක් කියන්නේ ළමයි ධන සන්නිධියක් විදිහට මුදලේකාරී ඉටු කරනවා. 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 ධනෙ රැස් කිරීමේ මාධ්‍යයක් විදිහට මුදලේකාරී ඉටු කරනවා. හැබැයි හුවමාරු මාධ්‍යයක් විදිහට මුදලේකාරී ඉටු කරන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු තමන්ගේ ධනය අනාගතයට රැගෙන යන්න පාවිච්චි කරන එකක් තමයි ආසන්න මුදල් කියලා කියන්නේ. ඒතර ඒකට ගැළපෙන උදාහරණය තමයි කල්පිරීමට ආසන්න වූ පිළිනපත්. උත්තරේ 29ට 4. කල්පිරීමට ආසන්න වූ පිළිනපත්. ඊළඟ ප්‍රශ්න සංඛ්‍යා 30 වාණිජ බැංකු පද්ධතිය සතු සංචිත ප්‍රමාණය
සංචිත රුපියල් බිලියන 1000යි. තැන්පතු ප්‍රමාණය 8000යි. තැන්පතු 8000යි. සංචිත 1000යි. මහජනයා සතු ව්‍යවහාර මුදල් 2000යි. මෙම තත්ත්වය යටතේ මුදල් ගුණකය හා පටු මුදල් සැපයීම. එහෙනම් මෙතන ගන්න ණය 7000යි. එහෙනම් මෙන්න මෙහෙමයි තියෙන්නේ. CP 2000යි DDP තියෙනවා පුතේ 8000ක්. එහෙනම් ඔක්කොම පටු මුදල් සැපයීම එනවා 10000ක්. 10000ක්. පටු මුදල් සැපයීම 10000යි. එහෙම උත්තර දෙකක් තියෙනවා. ඒක නිසා මුදල් ගුණකය හොයනවා. මුදල් ගුණකය හොයන්න පුළුවන්. මුදල් සැපයීම බෙදීම පදනම් මුදල්. මුදල් සැපයීම 10000යි. high powered money මහජනත ඒ කියන්නේ මේ අධිබලති මුදල් ප්‍රමාණය මෙතන සංචිත 1000 අධිබලති මුදල් වලට එනවා. මහජනයා සතු ව්‍යවහාර මුදල් 2000 එනවා 3000යි. මෙතන සංචිතේ 1000 එනවා. එතකොට ඔක්කොම 4000යි. එන උත්තරේ එනවා 2.5. එහෙම උත්තරයක් නෑ මෙතන. බලමු අපි සංචිත බැංකු පද්ධතිය සතු සංචිත 1000යි. sorry. බැංකු පද්ධතිය සතු සංචිත 1000යි. මට වැරදුනා. 1000යි විවහාර මුදල් 2000යි. එතකොට 3000යි මෙතන එන්නේ. එතකොට 3.33යි. right නියමයි. උත්තරේ තියෙනවා. එතකොට දැන් ඔයාලට තේරෙනවද? දැන් ඒක යාලා හරියට ප්‍රශ්නේ ලියලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ හරි. එතකොට කෙලින්ම සංචිත කියලා මෙතනට තමයි මේ 1000 තියෙන්නේ මේ. එතකොට ඒක හරි. මේ ප්‍රශ්නේ හරියටම හරි. එහෙනම් ප්‍රශ්න අංක 30ට අදාළ උත්තරේ අංක 4 අපිට ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 30 නිවැරදි පිළිතුර අංක 4. right. දැන් ඔන්න ඔයාගේ පැත්තෙන් 21 ඉඳන් 30ට කීයක් හරිද කියලා බලන්න දාගන්න බලන්න. ප්‍රශ්නකය 31 ඍණ බාහිරතාව පවතින භාණ්ඩයක් නිෂ්පාදනය කරන විට වෙළඳපළ තුල ඍණ බාහිරතාව තියෙන භාණ්ඩයක් නිෂ්පාදනය කරන විට වෙළඳපළ තුල මොකක්ද ඇති වෙන්නේ? දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ පුතේ ඍණ බාහිරතාව තියෙන ඒවා වෙළඳපොළ ආර්ථිකයක් වැඩියෙන් හදනවානේ. මෙන්න M දැන් ඍණ බාහිරතාව පවතින භාණ්ඩයක් නිෂ්පාදනය කරන විට බාහිරතාවය අපි නිෂ්පාදනය කියලා හිතමුකෝ. ඒතර පරිභෝජනයේ බාහිරතා නැහැ. හරි. මෙන්න තියෙනවා PP QP. දැන් ඔයා හිතන්න නිෂ්පාදනයේ ඍණ බාහිරතාව තියෙනකොට සමාජීය වශයෙන් පිරිවැය වක්‍රය මෙහි MCS PS QS මිල වැඩි වෙනවා ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මේ තියෙන්නේ QP ළඟින් උඩට යන එක තමයි අහිමි වෙන සුබ සාධනය. මතකයි නෝකට මම කියලා දුන්නා. අහිමි වෙන සුබ සාධනය. එතකොට ඇත්තටම නිෂ්පාදනයේ ඍණ බාහිරතාවයක් ඍණ බාහිරතාවයක් තියෙනකොට පෞද්ගලික පිරිවැයට වඩා සමාජ පිරිවැය වැඩි. පෞද්ගලික පිරිවැයට වඩා සමාජ පිරිවැය වැඩි. පෞද්ගලික පිරිවැයට වඩා සමාජ පිරිවැය වැඩි. එතකොට පෞද්ගලික ආන්තික පිරිවැය ඉක්ම වූ සමාජාන්තික පිරිවැයක් පවතී. උත්තරය අංක 2. හරි ලේසි වැඩි. උත්තරය අංක 2. උත්තරය අංක 2. හරි.
ඊළඟට බදු ක්‍රමයේ වඩා සාධාරණ කරන ලබන වඩා තීරණාත්මක සංසිද්ධිය වනුයේ වඩා සරල වන පරිදි බදු ක්‍රමයේ සැකසීම වඩා සාධාරණ කරන අසාධාරණත්ව මූල ධර්මය ගැන කියන්නේ. සාධාරණත්ව මූල ධර්මය ගැන කතා කරද්දී අපි අර කියන්නේ ගෙවීම් ශක්ති මූල ධර්මය කියලා. ගෙවීම් ශක්ති මූල ධර්මය. right? ගෙවීම් ශක්ති මූල ධර්මය. ඒ කියන්නේ සාධාරණ භවයේ තියෙනවා සිරස් තිරස් කියලා දෙකක්. සිරස් කියලා කියන්නේ අසමාන ආදායම් ලබන අය අසමාන බදු ප්‍රතිශතය. තිරස් කියලා කියන්නේ සමාන ආදායම් ලබන අය සමාන බදු ප්‍රතිශතය. ඉතින් සාධාරණත්වයේ වෙන්න නම් සිරස් සහ තිරස් සමානාත්මතාවයේ මත පදනම්ව බදු පැනවිය යුතුයි. උත්තරේ අංක 32. උත්තරේ අංක 32. sorry උත්තරේ අංක 32 ප්‍රශ්න අංකය 32ට උත්තරේ අංක 5. උත්තරේ අංක 5. 32ට 5. අපි 31ට කිව්වේ 2. ඊළඟට අපි යමුද බලන්න සැපයුම් පාර්ශවීය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ක්‍රියාකාරකමක් වන්නේ. ඒක ටිකක් වෙනස් ප්‍රශ්නයක්. හැබැයි ඒකට උත්තරේ හරි ලේසියෙන් දෙන්න පුළුවන්. සැපයුම් පාර්ශවීය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියකට අදාළ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ පුතේ ෆිස්කල් ප්‍රතිපත්තිය. ෆිස්කල් ප්‍රතිපත්තියට අදාළ ක්‍රියාකාරකම වෙන්නේ. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ අතරම සැපයුම් පාර්ශවය කියන්නේ සමාහාර සැපයුම වැඩි කරන්න. කෙටි කාලීන සමාහාර සැපයුම කෙටි කාලීන සමාහාර සැපයුම වැඩි කරන්න අදාළ වෙන දේවල් තමයි ඒකෙන් අදහස් කරන්නේ. එතකොට ඇත්තටම ඔයාට මම කියලා දීලා තියෙනවා සැපයුම වැඩි කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් ශ්‍රම වෙළඳපළ ප්‍රතිසංස්කරණය. ඒකට අපි කියනවා ශ්‍රම වෙළඳපළ දෘಢතාවයන් ඉවත් කිරීම. එතන ඒක තමයි රටේ නිෂ්පාදනය වැඩි කරන්න අදාළ වෙන ප්‍රතිපත්තිය. ඊළඟට මතකද පුතේ මම නෝට් එකක් ඔයාට දැම්මා. මම කිව්වා මේක අනිවාර්යෙන් බලාගෙන යන්න කියලා. ඒ තමයි රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘති මගින් ආර්ථිකයට ලැබෙන ප්‍රබල ප්‍රතිලාභය වන්නේ. එකක් තමයි ඒ කියන්නේ ප්‍රබලම ප්‍රතිලාභය තමයි. ඒ කියන්නේ පෞද්ගලික අංශය හවුල් කරගෙන ඒ කියන්නේ මෙහෙමයි. මේකේ තියෙන බූ ක්‍රමය, බූට් ක්‍රමය, බොට්. ඒ කියන්නේ පෞද්ගලික අංශය ඉදි කරනවා. ඊට පස්සේ පෞද්ගලික අංශය ඔපරේට් කරගෙන යනවා. ඒ කියන්නේ ටික දවසක් පාවිච්චි කරනවා. එයාලට අදාළ ලාභය සහ ඒ දේවල් ටික ලැබුණාට පස්සේ රජයට ඒවා පවරලා දෙනවා. පෞද්ගලික අංශය හදනවා, පෞද්ගලික අංශය ක්‍රියාත්මක කරනවා, ට්‍රාන්ස්ෆර් කරනවා ඊට පස්සේ. build, operate, transfer. BOT. හරිද? එතකොට වෙන්නේ අර රජයට යන වියදම අඩු වෙනවා. රජයට ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රාජ්‍ය වියදම හා රාජ්‍ය ණය බර අඩු වෙනවා. රජයේ පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන ව්‍යාපෘති කරනකොට වෙන්නේ රාජ්‍ය වියදම අඩු කරගන්න පුළුවන්. රජයේ ණය බර අඩු කරගන්න පුළුවන්. 34ට උත්තරේ අංක 2. ඊළඟට ඔයාලට මතක ඇති රාජ්‍ය මූල්‍ය සම්බන්ධව ප්‍රාථමික වියදම් සංරචක. ප්‍රාථමික වියදම් කියන්නේ මොනවද කියලා මම ඔයාලට කියලා තියලා තියෙනවා. රාජ්‍ය මූල්‍ය සම්බන්ධව ප්‍රාථමික වියදම් සංරචක. පුතේ මං කිව්වා ප්‍රාථමික වියදමට ණය පොලිය එන්නේ නැහැ. ණය පොලිය එන්නේ නැත. ණය පොලිය නැත අනිත් ඔක්කොම ටික එනවා. වර්තන වියදම්, පොලී ගෙවීම හැර වර්තන වියදම්, ප්‍රාග්ධන වියදම්, ශුද්ධ ණය දීම. පුතේ උත්තරේ අංක 4 අපිට ගන්න පුළුවන්. 35ට 4. 35ට 4 එනවද බලන්න. 35ට 4. හරි. ඒ කියන්නේ ප්‍රාථමික වියදම් කියන්නේ පොලිය හැර අනිකුත් වියදම්. ඒතර පොලිය හැර අනිකුත් වියදම් කියලා කියන්නේ පොලී හැර වර්තන වියදම් තියෙනවා, ප්‍රාග්ධන වියදම් තියෙනවා, ශුද්ධ ණය දීම් තියෙනවා. ඊළඟ 36
X සහ Y යන රටවල ආහාර ඒකකයක් හා රෙදි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන ශ්‍රම පැය ප්‍රමාණයන් පහත දැක්වේ. එතන මේ දීලා තියෙනවාට ශ්‍රම පැය. මෙහෙම ගානක් දීපු ගමන් අනිවාර්යයෙන්ම මුලින්ම බලන්න ඕනේ පළවෙනි ස්ටෙප් එක විදිහට බලන්න ඕනේ নিরপেක්ෂ වාසිය. පළවෙනි ස්ටෙප් එක විදිහට බලන්න ඕනේ নিরপেක්ෂ වාසිය. එහෙනම් රට භාණ්ඩේ පැත්තෙන් බලන්න. ආහාර හදන්න X රටට ශ්‍රම පැය 20යි Y රටට 10යි. රෙදි X රටට ශ්‍රම පැය 50යි Y රටට 20යි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ශ්‍රම පැය ප්‍රමාණය මොනවා වෙලාද? අඩු වෙලා තියෙනවා. අඩු ශ්‍රම පැය ප්‍රමාණයක් පාවිච්චි කරන්න. අඩු ශ්‍රම පැය ප්‍රමාණයක් පාවිච්චි කරන්න. අඩු ශ්‍රම පැය ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ Y රට. ඒතර Y රටට තමයි භාණ්ඩ දෙකම සම්බන්ධයි. එහෙනම් අපි අනිවාර්යයෙන්ම දැන් මෙහෙම নিরপেක්ෂ වාසිය අර්ථ මේක හොයන්න බැරි නම් අපි යන්න වෙනවා පුතා සාපේක්ෂ වාසියට අනිවාර්යයෙන්ම. එහෙනම් සාපේක්ෂ වාසිය හොයනකොට ආවස්තික පරිවැය හොයන්න වෙනවා. ආවස්තික පරිවැය හොයන්න වෙනවා. එහෙනම් ආවස්තික පරිවැය හොයනකොට මතක තියාගන්න අර ශ්‍රම පැය වලින් ගාන දීලා තියෙන වෙලාවක ආවස්තික පරිවැය හොයන්නේ නිපදවන භාණ්ඩයට අදාළ ශ්‍රම පැය ටික උඩ දාලා කැප කරන භාණ්ඩයට අදාළ ශ්‍රම පැය යට දාන්න. ආහාර නම් ආහාරවල ශ්‍රම පැය 20 උඩ රෙදිවල ශ්‍රම පැය යට. රෙදිවල නම් නිපදවන භාණ්ඩයේ රෙදි නම් රෙදිවල ශ්‍රම පැය උඩ ආහාරවල ශ්‍රම පැය යට. Y රට ආහාර 10 Y රට ආහාර 10යි. ශ්‍රම පැය 10යි. ආහාර සඳහා ශ්‍රම පැය 10යි. Y රටේ. එතකොට Y රටේ ආහාර නිපදවන භාණ්ඩයේ ආහාර නම් ආහාර වලට අදාළ ශ්‍රම පැය 10 උඩ. නිපදවන භාණ්ඩයේ රෙදි නම් රෙදි වලට අදාළ ශ්‍රම පැය ටික යට. Y රටේ රෙදි වලට අදාළ ශ්‍රම පැය උඩ ආහාර වලට අදාළ ශ්‍රම පැය යට. බිංදුවයි දශම 4යි. මෙතන 2.5යි. එතකොට ආහාර නිපදවීමේ මෙයාගේ මෙයා. ඒතර ගන්න ඕනි ආහාර වලට X රට රෙදි වලට Y රට. ඒ කියන්නේ ඔයා මෙතන ගන්න ඕනි පොයින්ට් එක තමයි නිපදවන භාණ්ඩයට අදාළ ශ්‍රම පැය උඩ දැම්මා කැප කරන භාණ්ඩයට අදාළ ශ්‍රම පැය යට දැම්මා. එහෙමනේ කරන්නේ. රයිට්. එතකොට ඔන්න උත්තරේ හරි. එතකොට මෙතන උත්තරේ විදිහට ඔයා තෝරන්න ඕනේ පුතේ උත්තරේ අංක 3 බලන්න. උත්තරේ අංක 3 ආහාර නිෂ්පාදනයේ සාපේක්ෂ වාසිය X රට රෙදි නිෂ්පාදනයේ සාපේක්ෂ වාසිය Y රටට. උත්තරේ 36ට 3. 36ට 3. හරි. ඉක්මනට ඉවර කරගන්න බලන්න මේ ටික. විනාඩි දෙකක් අරගෙන. හරි. 37 වෙනි ප්‍රශ්නෙට එන්න. අපනයන මිල දර්ශකයේ තියෙනවා ආනයන මිල දර්ශකයේ තියෙනවා. 2023 වර්ෂයට සාපේක්ෂව අපනයන ඒකකයක ආනයන ක්‍රය ශක්තිය වෙනස් වීම. එහෙනම් ඔයා ගාන හදන්න වෙනවා පුතේ මේකට. උතර ගාන හදන්නේ මෙන්න 23 අවුරුද්ද මෙන්න 24 අවුරුද්ද. වෙළඳ අනුපාතය හොයන්නේ අපනයන මිල දර්ශකයේ බෙදීම ආනයන මිල දර්ශකය. අපනයන මිල දර්ශකයේ බෙදීම ආනයන මිල දර්ශකයේ වැඩි කිරීම 100. ඊළඟට අපනයන මිල දර්ශකයේ බෙදීම ආනයන මිල දර්ශකයේ වැඩි කිරීම 100. ඔන්න පුතේ වෙළඳ අනුපාතයේ හොයන විදිහ. ඉතින් වෙළඳ අනුපාතයේ හොයන්නේ අපනයන මිල දර්ශකයේ බෙදීම ආනයන මිල දර්ශකයේනේ.
වැඩි කරන්න ඕනේ 100. එතකොට 120 බෙදීම 96 වැඩි කිරීම 100. එතකොට 125ක් එනවා. ඊළඟ 156 බෙදීම 120 වැඩි කිරීම 100. එතකොට 130ක් එනවා. 130. එතකොට 125 ඉඳන් 130ට ගිහිල්ලා. 125 ඉඳන් 130ට ගිහිල්ලා. එතකොට percentage එකක් විදිහට වෙළඳ අනුපාතිකයේ ඉහළ යාමක් තමයි තියෙන්නේ. ඒක ප්‍රතිශතය හොයන්න පුළුවන්. තිබුණ තත්ත්වය 125යි. වෙනස 5යි වැඩි කරන්න 100යි. එහෙනම් 5 බෙදන්න 125න් වැඩි කරන්න 100. 104ක් පුතා. හොඳ ප්‍රශ්නයක් ඒක ඇත්තටම. ඒ වගේ එකක් නෑ විභාගෙට. වෙළඳ අනුපාතය හොයලා වෙළඳ අනුපාතයේ වැඩිවීමේ ප්‍රතිශතය හොයන්න කියලා එකක් නෑ. ඒක හොඳයි ප්‍රශ්නේ. හරි මම ඔයාලට කිව්වා සාමාන්‍යයෙන් ඔයාලගේ අවුරුද්ද එන්න ඕනේ 2024 මහ බැංකු වාර්තාවේ දත්ත. හැබැයි රචනා ප්‍රශ්න වලට 2025 තොරතුරු යූස් කරන්න පුළුවන්. ඒ වගේම ලෝක බැංකු වාර්තාවේ 2025 දත්ත අපි පාවිච්චි කරනවා. හැබැයි සමහර ඒවට මම 2025 තොරතුරු දීලා තියෙනවා. හරිද? එතකොට මෙතන අහනවා 2024 මහ බැංකු වාර්ෂික විවරණයට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන අයිතම 3 මේක මම ඔයාලට කියලා තියෙනවා. ඉන්ධන පළවෙනි එක රෙදිපිලි හා රෙදිපිලි උපාංග යන්ත්‍ර සූත්‍ර හා උපකරණ. එහෙනම් පුතේ 38 උත්තරේ අංක 2ද 2 නේ 38 2. ඊළඟ පුතේ 9 විනිමය අනුපාතිකයක් යටතේ 9 විනිමය අනුපාතිකයක් කියන්නේ විදේශී විනිමය ඉල්ලුම සැපයීම ඩොලර් සැපයීම පුතේ. මේ තියෙන්නේ හුවමාරු වන ඩොලර් ප්‍රමාණය. මේ තියෙන එක්ස්චේන්ජ් රේට්. හරි. රුපියලේ යගේ පහළ යනවා. රුපියලේ යගේ පහළ යනවා කියන්නේ පුතේ ෂේ වෙනවා. ෂේ වෙන්න හේතුව මොකද්ද කියලා අහනවා. ෂේ වීමට හේතුව. එහෙනම් විනිමය අනුපාතිකය 9 විනිමය අනුපාතිකයක් යටතේ රුපියලේ යගේ පහළ යන්න හේතුව තමයි අපිට මෙතන ගන්න පුළුවන් අපනයන වලට සාපේක්ෂව ආනයන සඳහා ඉල්ලුම ඉහළ යාම. අපනයන වැඩි වෙලා එහෙනම් ඩොලර් සැපයුම වැඩි වෙලා. හැබැයි ආනයන ඉල්ලුම වැඩි වශයෙන් ඉහළ ගියා ඩොලර් ඉල්ලුම වැඩි වෙලා. එතකොට විනිමය අනුපාතිකය මෙන්න මේ විදිහට පහළ යාමක් වෙනවා. විනිමය අනුපාතිකය පහළ යනවා කියන්නේ පුතේ ඩොලර් එකකට දෙන්න ඕනේ රුපියල් ගාන වැඩි වෙනවා. ඩොලර් එකකට දෙන්න ඕනේ රුපියල් ගාන වැඩි වෙනවා. කොටෙම ගොත් විනිමය අනුපාතිකයේ ෂේ වෙන්න බලපාන ප්‍රධාන දෙයක් තමයි අපනයන අඩුයි අපනයන වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයකින් ආනයන වැඩි වීම. ඒ අනුව 39ට උත්තරේ අංක 2 39ට 2. හරි 40ට එන්න. පහත අයිතම අතුරින් ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම ගිණුම තුල ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම ගිණුම තුල ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම ගිණුම තුල අන්තර්ගත ද්විතීයික ආදායම් ගිණුමේ සටහන් කරනු ලබන අයිතම වන්නේ ද්විතීයික ආදායම් ගිණුමේ ලියන්නේ පුතේ වර්තන සංක්‍රාම තමයි ලියන්නේ. මේ වර්තන සංක්‍රාම කොටස් දෙකයි. නිල වර්තන සංක්‍රාම අනිත් එක පෞද්ගලික වර්තන සංක්‍රාම. ඒ අනුව උත්තරේ අංක 1A ගන්න ඕනේ. ඊළඟට B ගන්න ඕනේ. A සහ B කියන දෙක. ඖෂධ පරිත්‍යාගයක් ලැබුණොත් ඒක ගන්න මූල්‍ය ගිණුම හරයි. ඒ කියන්නේ මේ සංක්‍රාම ලැබීම මේ තියෙන වර්තන සංක්‍රාම කියලා. මේකයි මේ ඖෂධ පරිත්‍යාගයයි දෙකම ගන්න ඕනේ. ඒතර උත්තරේ 40ට AB ගමු. උත්තරේ අංක 2. right. නියම ප්‍රශ්නයක් ඒක. ඔන්න 40ක් බැලුවා. එහෙනම් 31 ඉඳන් 40ට අදාළ ලකුණු ප්‍රමාණය දාගන්න බලන්න.
රයිට් පුතා. දැන් මම දන්නවා ඔයාගේ 40ම හරි නේද? නැද්ද? 40ම හරිද? අපි යන්න 41ට. ඔයාට මම ගෙවුම් තුල ලේඛනය කළා. අතරම ලොකු බරක් දාලා අපි කරේ පන්තියේ. දැන් අපිට කියනවා මූල්‍ය ගිණුමේ ශේෂය හොයන්න කියලා. ඔයාට මතකද මූල්‍ය ගිණුමේ ශේෂය මොන ගිණුමේ ශේෂයට සමානයිද? මූල්‍ය ගිණුමේ ශේෂය මොන ගිණුමේ ශේෂයට සමානයිද? ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂයට සමානයි. එතකොට භාණ්ඩ අපනයන 600යි භාණ්ඩ ආනයන 1000යි නම් භාණ්ඩ ගිණුමේ ශේෂය මම මෙතනින් ලියන්නම්කෝ. භාණ්ඩ ගිණුමේ ශේෂය අපනයන 600යි ආනයන 1000යි. භාණ්ඩ ගිණුමේ ශේෂය ඍණ 400යි. සේවා ගිණුමේ ශේෂය ධන 120යි. මෙතන ඍණ 400යි නේ. ඍණ 400යි ධන 120යි. ප්‍රාථමික ආදායම් ගෙවීම් 600යි ලැබීම් 480යි. එතකොට ඍණ 120යි. ද්විතීයික ආදායම් ගිණුමේ ශේෂය ධන 150යි. right. මෙන්න තියෙනවා ජංගම ගිණුමේ ශේෂය 270යි 520යි නේ. මේ දෙන්නගේ එකතුව 270යි නේ. මේ දෙන්නගේ එකතුව 5යි 20යි 520යි. එහෙනම් 520ක් ඍණ 270ක් ධන. එහෙනම් එතන උත්තරේ එනවා 270 ඒතර 300යි 230යි 250ක් නේ. ඍණ 250යි. ප්‍රාග්ධන සංක්‍රාම ශුද්ධ තියෙනවා. ප්‍රාග්ධන සංක්‍රාම ශුද්ධ තියෙනවා 20ක්. ඍණ 230යි. මේ තියෙන ප්‍රාග්ධන ගිණුමේ ශේෂය. ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය තියෙනවා. ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය තියෙනවා ඍණ 230ක්. ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ඍණ 230යි. එහෙනම් මූල්‍ය ගිණුමේ ශේෂය අපිට ගන්න පුළුවන්. මෙයා ඍණ නම් මං කිව්වා මූල්‍ය ගිණුමේ ධන කියන්නේ උත්තරේ 230ක් ධන. ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය සමාන වෙනවා මූල්‍ය ගිණුමේ ශේෂය. ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ඍණ 230යි නම් මූල්‍ය ගිණුමේ ශේෂය ධන 230යි. මොකද වැරදි හා අත්හැරීම් කියන එක නෑ කියලා මෙයාලා පැහැදිලිවම කියලා තියෙනවා. ඕකේ. ඊළඟට අපි යමු 42 සාමාන්‍යයෙන් A level වල අන්තර්ජාතික වෙළඳාමේ සැලකිතු ප්‍රශ්න ටිකක් අහනවා. මෙන්න 42 වෙනි ප්‍රශ්නය. රටවල් පහක අපනයන ඉල්ලුම් නම්‍යතා ආනයන ඉල්ලුම් නම්‍යතා වගුවේ පෙන්눔 කරනවා. එක් රට තම මුදල් ලේකයේ එක්සත් ජනපදයේ ඩොලරයට සාපේක්ෂව 15%කින් නව ප්‍රමාණයට තීරණය කළොත් එහෙම වෙළඳ හිඟේ තවදුරටත් ඉහළ යාමට හේතු වන රටවන්නේ. පුතේ මෙච්චරයි කතාව. ඩොලර් එකකට දැන් අපේ රට ගැන හිතන්නකෝ. ඩොලර් එකකට දෙන්න ඕනේ රුපියල් ගාන වැඩි වෙනවා නම් ඒකට කියනවා විනිමය අනුපාතිකය මොනවා වෙනවද? ෂේ වෙනවා. ඩොලර් එකකට දෙන්න ඕනේ රුපියල් ගාන වැඩි වෙනවා නම් ඒකට කියනවා විනිමය අනුපාතිකය මොනවා වෙනවා කියලාද? ෂේ වෙනවා. ඩොලර් එකකට දෙන්න ඕනේ රුපියල් ගාන වැඩි වෙනවා නම් විනිමය අනුපාතිකය ෂේ වෙනවා. ෂේ වෙන එක රටට හොඳ වෙන්නේ ආනයන වල තියෙන ඉල්ලුම අඩු වෙලා අපනයන වල තියෙන ඉල්ලුම වැඩි වුණොත්. සුද්ධ අපනයන ධනාංගයකට ගියොත්. හැබැයි දැන් ඔයා හිතන්න ලංකාව ගැන හිතන්නකෝ. විනිමය අනුපාතිකයේ ෂේ වෙනකොට ඩොලර් එකකට දෙන්න ඕනේ රුපියල් ගාන වැඩි වෙනවා. උදේ ඩොලර් එකකට දෙන්න ඕනේ රුපියල් ගාන වැඩි වෙනකොට වෙන්නේ ඩොලර් එකකට දෙන්න ඕනේ රුපියල් ගාන වැඩි වෙනවා. ඩොලර් එකකට දෙන්න ඕනේ රුපියල් ගාන වැඩි වෙනකොට වෙන්නේ මොකද්ද? අපේ ආනයන වියදම වැඩි වෙනවා. ඒතර අපිට පුළුවන් වෙන්න ඕනේ ආනයන සීමා කරගන්න. ඒ කියන්නේ ආනයන මිල වැඩි වෙනකොට ඊට වඩා වැඩි වේගකින් ඉල්ලුම අඩු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉල්ලුම නම්ම වෙන්න ඕනේ. අපනයන ඉල්ලුම නම්ම වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි ඩොලර් එකකට දෙන්න ඕනේ රුපියල් ගාන වැඩි වෙනවා කියන්නේ රුපියලකට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ සුද්දට රුපියල ලාභයි. සුද්දට රුපියල ලාභයි නම් සුද්දු අපේ රටේ භාණ්ඩවල තියෙන ඉල්ලුම මොනා කරනවද? වැඩි කරනවා. සුද්දු අපේ රටේ භාණ්ඩවල තියෙන ඉල්ලුම වැඩි කරන්න ඕනේ. ඒතර තමයි අපිට වාසි වෙන්නේ.
ඒ කියන්නේ රුපියල ලාභ වුණාටම බෑ විදේශිකයෝ අපේ රටේ භාණ්ඩවල තියෙන ඉල්ලුම වැඩි කරන්න ඕනේ. අපනයන ඉල්ලුම 9 වෙන්න ඕනේ. පුතේ අපනයන ඉල්ලුම 9 වෙලා ආනයන ඉල්ලුම 9 වුණොත් විනිමය අනුපාතිකයේ ෂය වීම නැත්නම් රුපියල ෂය වීම වාසිදායක වෙනවා. දැන් මෙතන කියලා තියෙන්නේ එක් එක් රටේ මුදල් ඒකකයේ අවප්‍රමාණය වුණාම වෙළඳ හිඟේ තවදුරටත් ඉහළ යන්න. වෙළඳ හිඟේ ඉහළ යන්නේ පුතේ අනම්‍ය ඉල්ලුමක් සහ අනම්‍ය සැපයුමක් තියෙනකොට. අනම්‍ය ඉල්ලුමක් සහ අනම්‍ය සැපයුමක් තියෙනකොට ඒ අනුව මෙතන උත්තරේ ගන්න පුළුවන්. උත්තරේ අංක 5. ඇයි අනම්‍යයි කියන්නේ පුතේ? දැන් ලංකාවේ අනම්‍යයිනේ. ඇයි විනිමය අනුපාතිකයේ ෂේ වුණාම ඩොලර් එකකට දෙන්න ඕන රුපියල් ගාණ වැඩි වෙනවා. ඩොලර් එකකට දෙන්න ඕන රුපියල් ගාණ වැඩි වෙනකොට පුතේ අපිට ආනයන සීමා කරන්න බෑනේ. ඉන්ධන ගේන්න ඕනේ, යන්ත්‍ර සූත්‍ර ගේන්න ඕනේ, රෙදිපිලි ගේන්න ඕනේ. අනම්‍යයි. අනම්‍ය ඉල්ලුමක් තියෙන වෙලාවක අපිට පෙරට වඩා වියදම වැඩි වෙනවා. පෙරට වඩා වියදම වැඩි වෙනවා. එහෙනම් 42ට 5. 42ට 5. right ඊළඟට 43. පුතේ ආර්ථික සංවර්ධනය කියන සංකල්පය මම ඔයාලට කියලා තියෙනවා. ආර්ථික සංවර්ධනය කියන්නේ ආර්ථික වර්ධනයත් එක්ක ව්‍යුහයේ ඇති වෙන ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වෙනස් වීම. උත්තරේ අංක 2. උත්තරේ අංක 2. ඊළඟට 44 ශ්‍රී ලංකාව අනිකුත් දකුණු ආසියාතික රටවල් සමග සසඳන කල ඉහළ සාක්ෂරතාවයක් තියෙනවා. ඉහළ ආයු අපේක්ෂාවක් පෙන්눔 කරනවා. එහෙත් මෑත කාලින් දත්වලන ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන දර්ශකයේ සුළු පසුබෑමක් පෙන්눔 කරයි. මානව සංවර්ධන දර්ශකයේ තවදුරටත් ඉහළ නැංවීම සඳහා වැඩිම විභවතාවයක් පවතින පහත සඳහන් කවර ක්‍රියාකාරකම් සඳහාද? ඔව් ලංකාව දකුණු ආසියාවේ එක පුතා. නමුත් වර්ල්ඩ් රෑන්ක් එක 73 ඉඳන් 89ට වැඩි වුණානේ. ඒ කියන්නේ පල්ලෙහාට ගියානේ. එතකොට අවධානය දෙන්න ඕනි ප්‍රධානම දෙයක් තමයි දැන් ඔයාට තේරෙනවනේ ඉහළ සාක්ෂරතාවයක් තියෙනවා ඉහළ ආයු අපේක්ෂාවක් තියෙනවා නම් මානව සංවර්ධනයට ගන්න ඊළඟ එක්කෙනා තමයි මොකද්ද? ඒක පුජ්‍යල ආදායම. ඉතින් ඒක පුජ්‍යල ආදායම මොනවා වෙන්න ඕනද පුතා? ඒක පුජ්‍යල ආදායම වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රය ශක්ති සාම්‍ය මත දල ජාතික ආදායම වැඩි වෙන්න ඕනේ. උත්තරේ අංක 4. ඊළඟ ලබන සතියේ ඔයාලගේ අවසාන ටියුට් එක ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව බහුමාන දරිද්‍රතා දර්ශකය සකස් කිරීමේදී ජනතාවගේ ජීවන තත්ත්වයේ මිනුම් කිරීමේ විහීනතාවයක් ලෙස යොදා ගන්නා නොගන්නේ. මොකද බහුමාන දරිද්‍රතා දර්ශකය ගැන මම ඔබට පැහැදිලිවම කියලා තියෙනවා. මේ බහුමාන දරිද්‍රතා දර්ශකයේදී යොදා ගන්න නැත්තේ මොකද්ද? නිදන්ගත රෝග කියන එක ගන්නෙ නෑ පුතා. නිදන්ගත රෝග කියන එක දරිද්‍රතාවේ මනින සංකල්පයක් නෙමෙයි. පානීය ජලය බලනවා, නිවාසලව තත්ත්වය, වත්කම්, සනීප ආරක්ෂාව මේ වගේ දිහා බලනවා. right එහෙනම් 45 වෙනි එකට අදාළව උත්තරේ අංක 1. ඊළඟ 46 රටවල අදාළ ගිනි සංගුණකය පෙන්වලා තියෙනවා 24 25. ගිනි සංගුණකයේ අගය ඔන්න වැඩි වෙලා තියෙනවා. X රටේ වැඩි වෙලා තියෙනවා, Y රටේ අඩු වෙලා තියෙනවා. ගිනි සංගුණකයේ වැඩි වෙනවා නම් විෂමතාවය වැඩි, ගිනි සංගුණකයේ අඩු වෙනවා නම් විෂමතාවය අඩුයි. ඒ අනුව අපිට 46 වෙනි ප්‍රශ්නයට අදාළව උත්තරේ ගන්න පුළුවන්. X රටේ ආදායම් මිදියම් විෂමතාවය වැඩි වී ඇතර Y රටේ ආදායම් මිදියම් විෂමතාවය අඩු වෙලා තියෙනවා. උත්තරේ අංක 3. 46ට උත්තරේ අංක 3. 46 3. sorry 46 3. 46 3. ඒව නම් පුළුවන් ඔයාට. ඊළඟ මෙන්න බලන්න පුතේ මෙන්න මේ කතාව. ජනගහනය තියෙනවා, වැඩ කරන වයසේ ජනගහනය තියෙනවා, සේවා නියුක්ත, සේවා වියුක්ත. සේවා නියුක්ත, සේවා වියුක්ත අයට තමයි කියන්නේ ශ්‍රම බලකාය. ශ්‍රම බලකාය. මුළු ජනගහනයේ වැඩ කරන වයසේ ජනගහනය කියන්නේ පුතේ වයස අවුරුදු 15ට වැඩි අය. එතන අපෙන් අහනවා ඉහත දත්තවලට අනුව රටේ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය. ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය හොයන්නේ පුතේ වැඩ කරන වයසේ ජනගහනයෙන් ශ්‍රම බලකාය කොච්චරද කියලා බලනවා. වැඩ කරන වයසේ ජනගහනයේ ශ්‍රම බලකාය කොච්චරද බලනවා. වැඩ කරන වයසේ ජනගහනය 200යි, ශ්‍රම බලකාය 100යි, වැඩි කරනවා 100යි. එතන උත්තරේ එනවා 150. 150. එහෙනම් උත්තරේ 2. විරකී අනුපාතිකය හොයන්නේ ශ්‍රම බලකායෙන් විරකී අනුපාතිකය බලනවා. එහෙනම් උත්තරේ අංක 2 කියන එක ඔබට තවදුරටත් පැහැදිලි. තේරුණාද?
ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය හොයන්නේ වැඩ කරන වයසේ ජනගහනයේ යට ශ්‍රම බලකායි උඩ. හරි. වර්තමාන මහ බැංකු දත්තවලට අනුව ළමා යැපුම් හා වැඩිහිටි යැපුම් අනුපාතය. එතකොට ලංකාවේ ළමා යැපුම් 31යි 125 තිබ්බ එක තමයි වැඩි වෙලා තියෙන පුතා අලුත් සංගණන වාර්තාවෙන් 31ක් වෙලා තියෙනවා. වැඩිහිටි යැපුම් අනුපාතය 18.2ක් වෙලා තියෙනවා. මෙන්න මේ පනත ගැන කලිනුත් අහලා තියෙනවා. කලින් අහලා තියෙනවා කියන්නේ ප්‍රශ්න පත්‍ර වල තියෙනවා A level ප්‍රශ්න පත්‍රයේ මේ ආර්ථික පරිවර්තන පනත. ආර්ථික පරිවර්තන පනතේ මූලික අරමුණක් නොවන්නේ එතන පුතේ ස්වයං පෝෂිත ආර්ථිකයක් බිහි කිරීම කියන එක. මොකද අපි ආර්ථික විද්‍යාවෙම කියනවා ස්වයං පෝෂිත ආර්ථිකයක් කියන එක වර්තමානයේ පිළිගන්නේ නැහැ. රට තුල වඩා හොඳින් කරන්න පුළුවන් භාණ්ඩය රට තුල හදලා පිරිවැය නවාසිදායක භාණ්ඩය පිටටින් ගේන්න ඕනේ කියලා. ඊළඟ 50 වෙනි ප්‍රශ්නේ නැගීගෙන එන ආර්ථික රටවල් සමූහයක් වන BRICS බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, සවුත් අප්‍රිකා කියන රටවල් ටික 2023 දී අලුතින් එකතු වූ රටවල් කාණ්ඩය වන්නේ. මම කිව්වා BRICS කවම රටවල් 5ක් නෙමෙයි දැන් කීයක් තියෙනවා කියලාද? රටවල් 5ක් නෙමෙයි දැන් කීයක් තියෙනවද? රටවල් 10ක් තියෙනවා. ඔයාට මං අන්තර්ජාතික ආර්ථික සහයෝගිතාවය කියන ටියුට් එක දීලා ඇති. ඒකේ බලන්න. එතන තියෙනවා පුතේ ඒ අලුතෙන් එකතු වෙච්ච රටවල් තමයි ඉරානය, ඉන්දුනීසියාව, ඉතියෝපියාව. වගේ නෝට් එකේ දීලා ඇති. උත්තරේ අංක 53. ඉන්දුනීසියාව තමයි මට මතක විදිහට අන්තිමටම එකතු වුණේ. රයිට් මෙන්න 50ම ඉවරයි. හරි ගණන් කරන්න 50න් කීයද? 41 ඉඳන් 50ට දාන්න කීයද කියලා? ඔයා මට දාන්න බලන්න 50න් කීයක් හරිද කියලා? 36යි 37යි කටේ දාන්න මට ඒකෙන් තමයි සතුටු හිතේ. තව කරන්න ඕනි වැඩ හිතා ගන්න. 37යි. Do you also do other province? ඔව් අපි ලබන සතියේ කරනවා වයඹ ඊට පස්සේ කරනවා මධ්‍යම සියලු පළාත් ටික කරලා යවන්න. 38යි 36යි 41යි 38යි ඔබට බොහොම හොඳ ලකුණු තියෙන්නේ. හැබැයි මේ පේපර් එකට වඩා A level පේපර් එක අමාරු වෙනවා. මේ පේපර් එක ටිකක් ලේසියි ඇත්තටම. නමුත් අර තියරිය හරියට ඔළුවට දාගන්න පුළුවන් හොඳ එකක්. ඒ කියන්නේ තියරි දන්නේ නැතුව මේක එකක්වත් කරන්න බෑනේ ළමයි ඇත්තටම. රයිට්. ළමයි තියරි දන්නේ නැතුව මේක එකක්වත් කරන්න බෑනේ. තේරෙනවද? ඒ කියන්නේ සමහර ඒවා ගණන් හදන්න තියෙනවා, සමහර ඒවා සංඛ්‍යා දත්ත තියෙනවා, සමහර ඒවා පාඩම් කරලා කරන්න තියෙනවා. හැබැයි බහුතරයක් 50න් 40ක් විතරම තියෙන්නේ අවබෝධයෙන් උත්තර දෙන්නනේ. තියරි අරගෙන 44 ළමෙක් ඉන්නවා. රයිට්. පුතේ මෙහෙමයි. අපි සෙනසුරාදට මේකේ සෙකන්ඩ් එක සාකච්ඡා කරමු. එක දිගට කරගෙන යන්න අමාරුයි. මම කරන්න තමයි හිටියේ. නමුත් අපි ලබන සතියේ ඒ මේ සතියේම අපි ලයිව් තමයි කරන්නේ පුතේ. එතකොට ඔයාලා ලියන පේපර් එක ලියලා තියාගන්න. ප්‍රශ්න 5ක් හරි 7ක් හරි කමන්නේ ලියලා තියාගන්න. අපි අනිවාර්යයෙන්ම සෙනසුරාදා රැයට මේකේ සෙකන්ඩ් එක සාකච්ඡා කරනවා. රයිට්. එහෙනම් හැමෝටම ආයුබෝවන්.